වාසනාවන්ත පින්නතුනේ අපේ මේ වැඩසටහනේ තවත් වටිනාම අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට ජීවිතේ කිසිම දිනක මේ අත්දැකීමට මුහුණ දෙන්නට නැතුව ඇති. ඒ වගේම මේ ස්ථානයේදී පළවෙනි දරුවා දෙවෙනි දරුවා මෙලොවට බිහි වෙන්න ඉද්දී මේ භූමිය තුලම මේ අත්දැකීමට මුහුණ දීපු අයත් මෙතන ඉන්නවා. ඒ නිසා දැන් අපි සූදානම් වන්නේ මනෝවිද්‍යා උපදේශනය සිද්ධ කරන්නට. මොකද කුසේ සිට දරුවෝ අපේ දරුවෝ සිල්වත් දරුවෝ කරන්නට අත්ලක් මඟ පෙන්වීමක් උපදේශනයක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. වසර 13ක් පුරාවටම සිදු කරන මේ පින්කම් මාලාවේදී මේ අම්මලට මනස සූපත් කරන්නට එදා ඉඳන්ම මනසට ඒ ඖෂධය ලබා දුන්නු අපේ මනෝවිද්‍යා උපදේශකතුමන් තමයි මේ අප ඉදිරියේ ඉන්නේ. වර්ෂ 13ක් පුරාවටම වසරකට දෙවතාවක් සිදු කළ ඒ පින්කම් මාලාවේදී කිසිදු මුදලක් අය කරන්නේ නැතුව ස්වේච්ඡාවෙන්ම අපිත් සමග එකතු වෙමින් සංවිධායක මණ්ඩලයේ කටයුතු කරමින් අපි හා සමග එකතු වෙන්නේ වායම පළාත් මනෝවිද්‍යා උපදේශක වජිරවීරසිරි මහත්මයා අපේ ගුරුතුමන් තමයි මේ ඉන්නේ. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ඉන්න අය නෙමෙයි තව පොඩ්ඩෙන් නැගිටින්නේ. ඒ තරමටම ඔයගොල්ලන්ගේ හිතට යමක් අද ලැබෙනවා, ගතට මනසට යමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි එතුමාට ආශිර්වාද කරනවා තව තවත් මේ ලැබූ පුණ්‍ය බල මහිමය දීප්තිමත් කරගෙන ඉදිරියටත් මේ ජනී ජනයාගේ සිත් සුවපත් කරන්නට ශක්තිය වාසනාව ලැබේවිලා කියලා. එමනම් අවස්ථාව ලබා දෙනවා අපේ ඇඳුරුතුමන්ට ඉදිරියේ වැඩ කටයුතු සිදු කරගෙන යන්නට. එමනම් අවස්ථාව ඔබතුමන්ට ඉදිරියට කටයුතු කරගෙන යන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම මේ මොහොතට සම්බන්ධ වෙන අම්මලා තාත්තලා සියලු දෙනාගේම අවසරයි. දීර්ඝ කාලයක් මේ වැඩසටහන මනව සම්බන්ධ කරගනිමින් මට අවස්ථාව ලබා දෙමින් මටත් පිනක් කරගන්නට අවස්ථාව උදා කර දුන්න අපේ ස්වාමීන් වහන්සේ ඉස්ලාම් පින් අනුමෝදන් කරනවා. ස්තුති කරනවා ඒ සංවිධායක මණ්ඩලයට. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ලෝකෙට බිහි කරන්න ඉන්න දරුවෙක් අපි කොහොමද ಗುಣ නැන දෙකම එකක් නෙමෙයි, නැන නෙමෙයි, ಗುಣ නෙමෙයි, නැන ಗುಣ දෙකම සහිත දරුවෙක් බිහි කරගන්න මේ දසමාසයක් පුරාවට අම්මට තාත්තට මොනවද කරන්න පුළුවන්, කරන්න තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව පුංචි දැනුමක්, අවබෝධයක්, හැඟීමක්, ආකල්පයක් ඇති කරන්න තමයි මේ වැඩසටහන මම හිතන්නේ මේ කාලහෝරාව ස්වාමීන් වහන්සේ වෙන් කරලා තියෙන්නේ. ඉතින් අවුරුදු 13ක් පුරාවට මේ වැඩසටහන් පුරාවට එහෙම අත්දැකීම් ලැබපු අය මේ ඉන්න කාලය මේ දසමාසයක් කුසේ දරුවෙක් රඳවගෙන ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේ කාලය පුරාවට කොහොමද දරුවට ආදරය කරන්නේ, දරුවට ඇතුළට කතා කරන්නේ කොහොමද, දරුවට කතා කරන්නේ කොහොමද, දරුවට ආමන්ත්‍රණය කරන්නේ කොහොමද, දරුවට අම්මව තාත්තව දැනෙන්න කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව විශේෂයෙන්ම ඔබට අවධාරණය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම දරුවෙක් සාමාන්‍ය මනෝවිද්‍යාත්මකව කියන්නේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න හිතන් ඉන්නවනම්, දරුවෙක් ඕන කියලා ඔබ හිතනවා නම් කුසට එන්න මාස 3කටවත් කලින් ඔබ සූදානම් වෙන්න ඕන. එකක් ජීවිද්‍යාත්මකව කායිකව සූදානම් වෙන්න ඕන, මනෝවිද්‍යාත්මකව ඔබේ මනස සූදානම් කරගන්න ඕන. ඉතින් අපිටත් පුංචි අත්දැකීම් තියෙනවා. මේ දැන් අවුරුදු 26කට කලින් අම්මා කෙනෙක් ලොකු පුතා හම්බුණා. දෙවෙනි පුතා ඒ අවුරුද්දෙම හම්බෙන්න ආවා. කිරි වරලා නැහැ. කිරි බීලා ඉවර නැහැ. කියන්නේ අවුරුද්දක් ගියේ නැහැ. ඊළඟ බබා මාස 7ක් 8ක් යනකොට ඊළඟ බබා අම්මේ කුසට ආවා.
දැන් බබාලා දෙන්නෙක් හදන්න අම්මට අමාරුයි. අර බබාට කිරි දෙන්න ඕන. මේ බබා කුසට ආව. දනන්දි කුසට බබෙක් ආවම අමාරුයි, අපහසුයි, වමන දානා අමාරුයි. ඒ නිසා මේ දෙවෙනි දරුවා ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරපු දරුවා කොහොම හරි ප්‍රතික්ෂේප කර විවිධ ක්‍රම පාවිච්චි කරා. ඒක ඔබට ආමන්ත්‍රණය කරත් මම මේ වෙලාවේ සුසු නෑ. ඉතින් ඒ ක්‍රම පාවිච්චි කරා කීපයක්. හැබැයි එයාගේ ස්වාමිපුරුෂය මහත්තයාගේ ඉල්ලීම මත කොහොම හරි දරුවා නැති නොකර තියාගන්න උත්සාහ කරා. හැබැයි නෝනා මොකද කරේ? මේ වගේ මේසෙකට නැගලා 11 පාරක් පැන්න බබාව නැති කරා. මේ මහත්තයාට කිව්වොත් නමත් නැති කරන්නේ ඒ නිසා. හැබැයි ඒ බබා නැති වුණා මොකද මේ ලෝකෙට එන්න වාසනාවක් තිබ්බා. ඒ දරුවා දැන් ඉපදුනා. හැබැයි ඉපදුනාට පස්සේ ලොකු පුතාට වඩා පොඩි පුතා හරීම වද දෙනවා. නිදාගන්නේ නැහැ, කෑ ගහනවා, අඬනවා, ලෙඩ දුක් කොහොම තිබ්බා. ඊට පස්සේ ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඉස්කෝලේ යන්න පටන් ගත්තාම මේ දරුවා ඉතින් මොන්ටිසෝරි යනවා. ඉතින් වැඩ පිළිවෙල නැහැ, අරව නැහැ, මෙව නැහැ. ඊට පස්සේ 1 2ට එනකොට ලියන්න කියන දේ අකුරක්වත් බෑ. ඊට පස්සේ ටික අකුරු බෑමයි. ඉස්සරහට ගියා 11 පන්තිනකම් ඉස්කෝලේ ගියා. හැබැයි අකුරක්වත් ලියන්න බෑ. අදටවත් ලියන්න බෑ. ලියන්නත් බෑ. කෙලින්ම අම්මට කතා කරන්නේ හොඳම වචනේ. ඉතින් අම්මා දරුවව ප්‍රතික්ෂේප කරපුවාම ඒකේ රිසල්ට් එක දැන් ඊට පස්සේ ඉපදුනාට පස්සේ අම්මා දරුවව හැදුවා. හැදුවට බඩේදීම එයා ප්‍රතික්ෂේප කරා පළවෙනි ෂොට් එකේදීම ප්‍රතික්ෂේප කරා. ඒක විපාකය අම්මා මැරුණා. හැබැයි තාත්තා ඉන්නවා අම්මා මැරුණා. මැරුණේ මම හිතන්නේ සීනි තිබ්බ 400 විතර. කොලෙස්ටරෝල් අරව මෙව්ව ගොඩලෙඩ ගොඩාක් තිබිලා කියන්නේ එකපාර මෙහෙම කලම් දාලා වැටෙනවා. ඒ තරම් දුක් විඳා මේ දරුවා හින්දා. ගොඩාක් දුක් විඳා. ඒක කොච්චරද කියලා කියන්නේ මොකද හැමතිස්සෙම කුණු අරපෙන් තමයි අම්මට කතා කරන්නේ. ආදරෙන් අම්මේ එන්න මෙන්න ගන්න කියලා එහෙම ඔයා මෙහා කියන වචනයක් ඒ දරුවා කටේ තිබුණේ නැහැ. මොකද මට අහලා තියෙනවා. මටත් ඇහිලා තියෙනවා. ඉතින් ඒ දරුවා අම්මව ගොඩාක් ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරපු නිසා මම හිතන්නේ දැන් දෛවයත් එක්කලත් වෙන්නේ නැති අම්මා කොහොම හරි ඉක්මනින් ලෙඩ වෙලා මැරුණා. ඒ නිසා අම්මලා තාත්තලා විශේෂයෙන්ම දරුවෙක් කැමැති වුණත් අකමැති වුණත් ඔබේ කුසට දැන් දරුවෙක් ඇවිල්ලා ඉන්නවා. සමහර කැමැත්තෙන් වෙන්නේ අකමැත්තෙන් වෙන්නේ දන්නේ නැහැ නේද? අපි බබා කුසට එනකන් දන්නේ නැහැ. බබාලා දෙන්න ළඟයි. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ ආපු කෙනා අපි සුවසේ හැදුවේ නැත්තම් කුස තුල යහපත් දස හැදුවේ නැත්තම් කුස තුල ඔබට මැරෙන්නවත් සැනසෙල්ලක් නැති වෙයි. ඒ නිසා හිතලා දැන් මොන කරදර තිබ්බත් මොන දුක්ඛම් කඩලු තිබ්බත් මොන අපහසුතාව තිබ්බත් මොන බාධක තිබ්බත් දැන් මේ ලෝකෙට දරුවෙක් ගෙන්න සූදානම්. ඒ දරුවට මේ ඔයාගේ කුස අම්මගේ කුස හොඳට හදලා දෙන්න. ඊට පස්සේ ඔය දරුවා මේ ලෝකෙට දැක්කයින් පස්සේ දරුවා ගොඩ නැගේ. ඒ වගේම මේ ළඟදී අවුරුදු 2ක් 3ක් නෑ ඔය වගේම දරුවව ප්‍රතික්ෂේප කරා. මොකද මේ විවාහ වෙන්න කලින් කුසට බබෙක් ආවා. මොකද කරේ යා හයියෙන් මේ රෙදි එහෙම ඇඳ බඩට තද කරලා. ඒ වගේම බබාව නැති කරන්න ගෙදරටත් හොරෙන් විවිධ දේවල් කරා. ඇබෝෂන් කරගන්න බැරුව ගියා. හැබැයි දැන් ඒ දරුවා මන්ද මානසික දරුවෙක්. ඒ පුංචි දේවල් ලොකුවට බලපානවා දරුවෙක්ගේ ජීවිතේට අම්මගේ තාත්තගේ. මම කිව්වේ පුංචි අත්දැකීම් සැබෑ අත්දැකීම් මම මේ කිව්වේ. ඒ නිසා ඔබට එහෙම දුකක් නොවෙන්න ජීවිතේ කවදාවත් ඔබට දරුවෙක් නිසා දුක් විඳින්නේ නැතුව යන්න. මොකද දරුවෝ නිසා දෙමව්පියෝ දුක් විඳිනා. එහෙම දුක් විඳින්නේ නැති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔබ දැන් තමයි දරුවව කුසේ හදන්න ගන්න. මොකද මාස 4-5 වෙනකොට දරුවගේ මොළේ වර්ධනය වෙනවා. මොළේ හැදෙන්න ගන්නේ කුස තුල මාස 4-5ක් යනකොට. ඒ මොළේ හොඳට වර්ධනය කරගත්තොත් ඔබ උගන්වන්න ඕනේ දරුවට මොළේ තියෙන ඉගෙන ගන්නවා. පරිසරය හදලා දුන්නායින් පස්සේ ඉගෙන ගන්නවා. ඒ මොළේ වර්ධනය වෙන්න අවශ්‍ය පහසුකම් ජීවිද්‍යාත්මක සාධක කැම්බි මේ වගේ දේවල් බලපලා ඊටත් වඩා මම දකිනවා මනස අපේ මානසික සිතිවිලි කියනවා ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔබ බොහෝම සතුටෙන් සැනසෙල්ලෙන් සුවයෙන් මේ මාස 10 ගෙවනවා නම් මම හිතනවා ඔබේ දරුවා තාම යහපත් දරුවෙක් කරගන්න පුළුවන්. සල්ලි නෙමෙයි, කෑම්බීම නෙමෙයි, අරව මෙව ලොකු පහසුකම් නෙමෙයි. තියෙන අවම පහසුකම තුල බොහොම සාමකාමී හිත බොහොම
කාම් වෙච්චි මනසකින් යුක්තව මේ දසමාස ඔයාට ඉන්න පුළුවන් නම් ඔයා හිතන දරුවා ඔයාට ගන්න පුළුවන්. ඒ නිසා ඔබ පුළුවන් තරම් මොන ප්‍රශ්න ගොඩායි. මහා මෙරක් වගේ ඔබට ප්‍රශ්න තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. ඒ මොන ප්‍රශ්න තිබ්බත් මේ ලෝකෙට බිහි කරන්නේ ජීවියෙක්, මිනිස්සෙක්. ඒ මිනිසයා යහපත් නොවුනොත් ඔබට විතරක් නෙවෙයි මුළු සමස්ත සමාජයේටම ගොඩාක් දුක් විඳින්න වෙනවා. අපහසුතාව විඳින්න වෙනවා. මුළු සමාජයේම ගොඩාක් කරදර පොලිසි වැඩි කරන්න වෙනවා. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ දරුවගේ මානසික සුවතාවය සඳහා මේ කාලේ මේ විශේෂයෙන් මේ මාස 10 වැය කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ ලෝකෙට ඉපදුනාට පස්සේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා දරුවෙකුට කරන්න ඕන ක්‍රියාවලියක්. ඒකත් මම චුට්ටක් කියලා ඉන්න මොකද මැද්දෙන් කියන්න හම්බෙන්නේ දන්නේ අපේ තියෙනවා ලව් ටැන්ක්ස් කියන්නේ මනසේ අවශ්‍යතා මානසික අවශ්‍යතා කියලා එකක් තියෙනවා. දැන් අපි කැමෝම කැමති ආදරය කරන්නේ නේද? ඒක ඉපදුණු දා ඉඳන් මැරෙනකම්ම තියෙනවා. ඒත් මේ ඉපදුණු දා ඉඳන් මැරෙනකම්ම මේ ආදරය කියන එක අපි හැමෝටම ඕන. ඉපදිලා මැරෙනකම්. ඒතකොට මේ එක එක කාලේ මේ ආදරය ලැබෙන විදි වෙනස්. අපි ඒවට කියන ආදර තටාක කියලා. එතකොට එක ආදර තටාකයක් තමයි පළවෙනි එක තමයි අවුරුදු ඉපදුණු දා ඉඳන් අවුරුදු 2ක් පහේ කාලේ. ඒක එක රටාවකට සම්පූර්ණ වෙන්න ඕන. ඒක හොඳට පිරුණොත් අම්මගෙන් තාත්තගෙන් ඒකේ පිරිලා ඒකට වක් කරලා ඕෆ්ලෝ වෙන තරම් දැම්මොත් ඊළඟ අවධිය තියෙන අවුරුදු 2 අවුරුදු 10 වගේ කාලේ ඒ 10ට ඕෆ්ලෝ වෙනවා. එතකොට ඕෆ්ලෝ වෙන එකක් තියෙනවා. දැන් අවුරුදු 2කින් පස්සේ පුරවන කොටසකුත් තියෙනවා. ඊට පස්සේ ඒකත් හොඳට අම්මා තාත්තා පිරුවයින් පස්සේ තව පුරවනකොට ඒකත් ඕෆ්ලෝ වෙලා ඊළඟ අවධියට නැත්නම් ඊළඟ ටැංකියට ගමන් කරනවා. ඒ කියන්නේ අවුරුදු 10 16 වගේ. ඒ 10 16 කේ හොඳට දරුවගේ මේ මල්ල පුරවනකොට ඔහොමම අවධියට යනවා. හැබැයි මම මේ කියන්නේ දැන් මේ කුඩා අවධියේදී මුල් අවුරුදු 2 මුල් අවුරුදු 10 ජීවිතේ තීරණාත්මකයි. දැන් මගේ ඥාතියෙක්ගේ වෙච්ච දෙයක් මම මේ කියන්නේ බබා හම්බ වුණා බබාට කිරි ඕනනේ. ඒත් දරුවා ගැන මුල් ටැංක් එක නැත්නම් මුල් අවශ්‍යතාවයේ ඉෂ්ට වෙන්නේ අම්මගේ කිරි උරා බේලා. අපි ඒකට කියන මුඛ අවධිය කියලා මනෝවිද්‍යාවේ. මුඛ අවධිය. ඒ අවධිය සම්පූර්ණයෙන්ම ජීවිතේ ළමයා ගොඩනගන්නේ අම්මගේ උරෝණ එකත් එක්කලා. කිරි උර හැමදෙස්සෙම උරන්න ඕන. කිරි නෑ උරන්න ඕන. ඒකෙන් තමයි එයා තෘප්තිමත් වෙන්නේ. ඒකෙන් තමයි එයා ගන්න මල්ල පුරව ගන්න. හැබැයි ඒක දෙන්න බැරුව ගියොත් ඒක හිස්. ඒක හිස්. ඒතර අම්මලා සමහර අවුරුද්ද 2 යන 3 යනකොට ඇඟපත වෙනස් වෙන නිසා කිරි පොඩක් නවත්තනවා. නේද? කිරි නවත්තනවා. මොකද දැන් මම අර කියපු දරුවත් මේ අම්මත් කිරි නැවැත්තුවා. අවුරුදු 1මාරකට කිරි නැවැත්තුවා. අම්මා දැන් අවුරුදු 8යි වයස 8යි නෙමෙයි 6ක් විතරදී අම්මව පෙන්වන්න බෑ. අම්මව පෙන්වන්න බෑ. ඒ නිසා මේ ඒ අවධිය අසම්පූර්ණ වුණොත් ඒක රිසර්ච් එක ටස් ගාලා එවෙලෙම හම්බ වෙනවා. දැනුත් ඒ කියන්නේ මේ මොහොතේත් හම්බ වෙනා හොඳට අම්මා කිරි දීලා ඒ ඇති වෙන්න කිරි දීලා හොඳට ළමයා නිදි කෙරෙව්වොත් ළමයා බොහෝ වෙලා නිින්ද යනවා. නිදා ගන්නවා. හැබැයි අපිට වැඩට යන්න ඕන. ඒ නිසා කිරි දුන්නා ටිකයි දෙන්න හම්බුනේ. ඊට පස්සේ දාගත්ත ඇතුළට දැන් දිව්වා අපි. වැටෙන්නේ නෙමෙයි. නේ. හැබැයි ළමයා නිදි කරවටියක් කොට්ටු වෙන්න ඕන. නිින්ද කිටි. මම පුංචි උදාහරණ කියන්නේ. ඒ නිසා මේ අවශ්‍යතා සම්පූර්ණ නොවුනොත් ඒකේ රිසල්ට් එක අපිට හම්බ වෙනවා. ප්‍රතිඵලයක් හම්බ වෙනවා. ඒ නිසා ඔබ දරුවෙක් හදනකොට මෙන්න මේවා ගැන හිතන්න වෙනවා. දැන් මම කියන්නේ මුඛ අවධිය කියලා. ඒ අවධිය සම්පූර්ණ නොවුනොත් ආයේ ජීවිතේ කවදාවත් ඔක සම්පූර්ණ කරගන්න බෑ. ආය අම්මයි කිරුරා බොන්න පුළුවන් දෙයක්. අවුරුදු 4 5 වෙලා 6 7 10 12 වෙලා අවුරුදු 20 25 වෙලා අවුරුදු 50 60 වෙලා කවදාවත් ඒක කරන්න බෑ. මේ අවශ්‍යතාවයේ ඉෂ්ට නොවුනොත් ඒකේ රිසල්ට් එක දැන් අපිට හොඳට තියෙන දරුවෝ ඒ අසම්පූර්ණ වෙච්ච මුඛය පසු කාලයේ විවිධ ක්‍රම වලින් සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. ඒකේ එකක් තමයි මෙතනත් ඉන්නවනේ සිගරට් බොන එක. බුලත් පිට කන එක. චුයින් ගන් හපන එක. තොල කටවල් හපන එක. තරහා ගියාපෙම වැඩිපුර හපනන සමහරක් හපන්නේ නේද? ඉතින් ඔය වගේ මුඛය ඒ මම කියන්නේ සාමාන්‍ය මෙහාට විවාහ වුණාම ඊට වඩා බරපතල වෙනවා.
ඒ නිසා මේ මුල් අවදියේ ඉෂ්ට වුණු අවශ්‍යතා මම වුණත් ඔබ වුණත් කවුරු වුණත් ජීවිතේ මැරෙන්න කලින් කොහොම ඉෂ්ට කරගන්න try එකක් දෙනවා. හරි ඒ නිසා මේ අවශ්‍යතා දරුවන්ගේ ඉෂ්ට කරන එක දෙමව්පියන්ගේ වක්‍යම් මේක කොහෙන්වත් ගන්න බෑනේ මේ කිරුරාබණේක ෆීඩ් අර මොකද සූප්පියෙන් එන්නේ නෑනේ ඒ ෆීල් එක එන්නේ ඒ ෆීලිං එක හැංගීම එන්නේ නෑ අම්මගේ කිරුරාබණුව විතරක් නෙමෙයි තොල් දෙකෙන් අම්මගේ උණුසුම මෙතන ලම් වෙන එක ආයේ මේක කොහෙන්වත් කඩෙන් ගන්න බෑ හැබැයි අම්මගෙන් හම්බුන්නේ නැත්තම් දැන් නම් මම දකින්නේ දෙකේ පන්තියේදී ලව් කරන්න පටන් අරන් ඉස්සරහට ලොකු වෙලානේ කෙල්ලෙකුට කොල්ලෙකුට තුරුල් වෙන්නේ දැන් එහෙම නෑ දැන් දෙකේ පන්තියේදී වැඩේ පටන් අරන් තියෙන ළමයි මොකද ඇයි මෙතන හිස් වෙනකොට ඒ අවශ්‍යතාවය මොකද ලං කර ගැනීමත් එක්ක ඒක අවුරුදු දෙක පැනපු ගමන් අම්මගේ උණුසුම උන අම්ම ගොඩක්කට පයින් අම්ම තුරුල් කරගන්න අම්ම බදා ගන්න අම්මගේ ගොඩින් කරටටක් දාලා නිදා ගන්න ඔය වගේ අවශ්‍යතා දරුවන්ට නොලැබුණාම දරුවෝ මොකද කරන්නේ ඒ අවශ්‍යතා පසු කාලයේ ජීවිතේ කොයි කාලෙද කියන්න බෑ එරියස් එක කොච්චරද ඒ තරමට විවාහයක් තියදී තව විවාහයකුත් ඒක ප්‍රාර්ථනා කරා එකකින් මදි ඒ නිසා ඔබ දරුවෙක් හදනවා කියන එක ඇත්තටම ලේසි වැඩක් නෙමෙයි හැබැයි සත පහක වියදමක් මහන්සියක් නෑ හොඳට බුද්ධිය පාවිච්චි කරන්න එක චූටි දෙයකින් ඔය ඇස්වලින් ඔය පුංචි වචනයකින් හරි පුංචි ස්පර්ශයකින් ඔය මුළු ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් ඉතින් ඒක අපිට කොච්චර වැඩ රාජකාරී තිබ්බත් අපිට කොච්චර අපහසුතාව ගැළලු ප්‍රශ්න තිබ්බත් මේ චුට්ට මිස් වුණොත් ජීවිතේම මිස් වෙනවා දරුවන්ගේ ඒ නිසා පුළුවන් තරම් අපි මම මේක වෙනදා කතා කරන්නේ නැති කොටසක් නමුත් අපි කුසේදී විතරක් නෙමේ ඔබ හම්බෙන්නේ නැති වෙයි අපිට සමාජයට කොහෙවත් මේ අදහස් ගන්න බැරි වෙයි ඉපදුනාට පස්සෙත් දරුවට කන්න බොන්න අඳින්න දෙන්න රත්තරන් බඩු එකතු කරන්න පොත්වල සල්ලි දාන්න ඉඩකඩ කමලා ඊටත් වඩා මිල කරන්න බැරි අවශ්‍යතාවයක් තිනා දරුවට ආදරය කියනක ඔයාලා හැමෝම දරුවන්ට ආදරේ හිතේ තියෙන ආදරය නිසා තමයි තාත්තා අවුරුදු ගාණක් පිටරට වෙලා හම්බ කරන්නේ දරුවෝ වෙනුවෙන් හැබැයි දරුවට තාත්තා ආදරය කියලා දැනෙන්නේ හරි දැනෙන්න නම් දරුවගේ ඔළුව ටිකක් අත ගන්න දරුවව ලං කර ගන්න දරුවව ඔඩොක්කේ දාන්න දුවෙක් නම් විශේෂයෙන්ම තාත්තට ලැබී පුතෙක් නම් විශේෂයෙන්ම අම්මට ලැබී දැන් තාත්තගේ ඔඩොක්කට බැහැලා දුවට ඉන්න තියෙනවා නම් ආය කවදාවත් කොල්ලෙක් තුරුල් කරගන්න ලොකු පෙළඹවීමක් නැහැ දුවෙක්. ඒ අවශ්‍යතාවය තාත්තා දුන්නේ නැත්තම් පුංචි කාලේ දරුවා කොහෙන් හරි ගන්න බෑ. කඩෙන් හරි හොයා ගන්න ඕන. හැබැයි සමහර කාට මට හම්බෙලා තියෙනවා එක දුවෙක් ඉන්න තාත්තා එක්කෙනෙක්ගෙන් මිස් වෙච්ච එක 5 දිනකින් ඉරියස් එක කවර් කරක් දෙනවා. එක පාරට කොල්ල 5 දිනක එක යාළු. එක පාරට කොල්ල 5 දිනක එකම එක පාරට කියන්නේ එක අවදියේදී සීරියස් එකක් ඒකෙදි ලිංග සම්බන්ධතාව පවත්වනවා. මේ තාත්තා නොදුන්න ලිංග සම්බන්ධතාව පවත්වනවා කියන්නේ ගෑල් දරුවෙක් අවුරුදු 16යි මේ ලං කර ගන්නවා කියන්නේ තාත්තා නොදුන්නුවා. ඒ තාත්තා නොදුන්නුවා දෙනකොට පිරිළමෙක් ගාඩි කියලා ගෑල් ළමෙක් ස්පර්ශ වෙන බදා ගන්නවා ඉඹ ගන්නවා ආදරේ. හැබැයි ආදරේ අතර එයාට ලිංගික උත්තේජනයක් තුනම ලිංග සම්බන්ධතාවට පෙළඹෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා දරුවෝ ඔබට එකයි මම කිව්ව ඔබට මෙතන හරියට හදාගන්න බැරුව ගියොත් මුළු ජීවිතේම දුක් විඳින්න වෙනවා. දැන් මෙතනත් ඉන්නනේ ආදරය කරලා උනතරම් විවාහ වෙච්ච අය ඉන්නවනේ. ආපහු හැල්ල බලන්න අම්මට තාත්තට වෛර කරන්න යන්න එපා. අම්මගේ තාත්තගේ Tamanට කොච්චර ආදරේ හම්බුණාද කියලා. ආදරේ හම්බුණු තරමට විවාහයේ එතන ලොකු ඉක්මනක් නැහැ. ප්‍රේම සම්බන්ධ වලට යනවා අඩුයි. ආදරේ අම්මගේ තාත්තගේ අඩු වෙන තරමට ඒව වේගවත් වෙනවා. ඒ නිසා අනිත් එක දැන් අධ්‍යාපනයේ ඒ නිසා දැන් ආදරේ පැත්තකට දාලා ශිෂ්‍යත්වයට එලවන්න ඕනේ නේද ඊළඟට ඒකත් ප්‍රශ්නයක් නේ. එතකොට අර තියෙන ටිකත් අතෑරෙනවා. ඊට පස්සේ ළමයි කෙලින්ම යක්කු. ඒ නිසා ඒව වළක්ව ගන්න අවශ්‍ය නම් වළක්ව ගන්න ඕන නම් ඔයාට ඔය අනිවාර්යයෙන්ම සියලුම දේවල් මං කියන්නේ හම්බ කරන්න එපා ගැන ඒ සියලුම දේවල් වලට වඩා ප්‍රමුඛත්වය දෙන්න දරුවට ආදරය කියන එක. ඒක තමයි ලෝකේ පැවැත්ම. හරි අපි හැමෝම කැමති ආදරයට නේ. එක එක විදිය ආදරය. දැන් නෝනා මහත්තයා නෝනාට ආදරය කරන්න කැමතියි නේ. ආදරය අවශ්‍යමයි. ඒ ආදරයේ හිස් වෙන තරමට ඒ ආදරය නොලැබෙන තරමට මේක හිස් වෙන තරමට හූල් වෙනවා අපි. හූල්නවා කියන්නේ අපි අවශ්‍යතාවයේ කතා කරනවානේ අපේ හිත. ඒ කතා කරන්න අපි අසහනය
අපහසුව, වේදනාව, දුක්ඛ, තරහව, එපා වීම, කලකිරීම, කඩාවැටීම් මම මැරුණත් කමක් නැහැ කියන තත්ත්වයට එනවා. ඒ මානසික අවශ්‍යතා ඉෂ්ට වුණාම. ඉතින් මෙතනත් ඉන්න පුළුවන්. හරිද? අම්මාට බබෙක් හම්බෙන්න. හැබැයි මහත්තයා නෑ. මහත්තයා පැත්තක. ඒතකොට ඒ වෙලාවේ ආදරය කියන එක ඒ අම්මට අවශ්‍ය ප්‍රමාණය නොලැබුණොත් එයාගේ හිස් වෙනකොට එයා කල්පනා කරනවා, දුක හිතනවා, එපා වෙනවා, නිකන් මොකද්දෝ වෙනවා, ඈලි මෑලි ගතියක් එනවා. අමතර ලෙඩ වෙන, අමතර ඇබෝෂන් වෙන්නත් පුළුවන්. හරි, ඔය වගේ දේවල් නැති. ඒ නිසා විශේෂයෙන්ම තාත්තලා මම වෙනදාට වඩා මම දකිනවා ගොඩක් අද ඉන්නවා කියලා. ඒ නිසා තාත්තලාගේ විශේෂයෙන්ම පිරිමි අයගේ කාර්යභාරය මෙතනදී ගොඩාක් වැඩි. අම්මා කුසේ දරුවෙක් දරාගෙන ඉන්නකොට මුළු පවුලක් දරාගෙන ඉන්න ඕන තාත්තා. මේ වෙලාවේ විශේෂයෙන්ම වැදගත්. ඉතින් මේ වෙලාවේ ඔබ නැත්තම් බලන්න තව අවුරුදු 6-7කින් ඔය ඉපදෙන දරුවා මොකද වෙන්නේ කියලා. දැන් දරුවා හරි ඇග්‍රෙසිව්. තරහ ගන්නවා ගොඩක්. ඒ තරහ ගන්න හේතුවක් තමයි මේ තනි අතකින් තමයි උස්සලා දෙන්නේ. ඕන දෙයක් තනි අතකින් උස්සවම අතට බර වැඩි එකක් හරියට ඉස්සෙන්නේ නැහැ එකක්. හැබැයි අත් දෙකෙන්ම උස්සනක ලස්සනට ඉස්සෙනවා. ඒක පෞරුෂය ගොඩ නැගෙන්නේ එහෙම. ඒ නිසා මේ පෞරුෂය ගොඩ නැගෙන්න විශේෂයෙන්ම දරුවන්ට තාත්තත් අවශ්‍යයි. දැන් ඔයාලා දකින්න පිරිමි ළමයි කොණ්ඩේ වවලා කරාමු දාලා අරව කරලා මෙව්වා තියලා දැන් කකුල් තියෙන විදිය බලන්නකො පිරිමිෙක් වගේද කකුලක් උස්සන කකුලක් තියෙන්නේ කියලා. වෙනස්. ඇයි ඒ? අම්මගේ පෞරුෂය තමයි වැඩිපුර දැන් ගෙදර පවුලේ හයිලයිට් වෙලා තියෙන්නේ. තාත්තගේ පෞරුෂය දුර වෙලා තියෙනවා. ඒ නිසා ගෙදර පුංචි කාලේ ඉඳන් දරුවට තාත්තගේ පෞරුෂය අත්දකින්න තිබ්බොත්, ඒකට මොඩල් එකක් වුණොත්, ආදර්ශයක් වුණොත්, ඒක අර මේ දරුවට නිතර දැනෙන්න තිබ්බොත් හොඳ පෞරුෂයක්. පිරිමි පුතෙක් නම් පිරිමි පෞරුෂයක් වෙනවා. දුවෙක් වුණත් එහෙම වෙන්න පුළුවන්. තාත්තගේ ඇසුර වැඩි වුණොත්. බය නැහැ. ගස් නගින්නත් දුවට පුළුවන්. ඉතින් මේ වගේ පෞරුෂ වුණත අපි දරුවන්ගේ දකිනවා. ඒ නිසා ඔබ විශේෂයෙන්ම දරුවා කියන්නේ මේ කුසේන දරුවා කියන්නේ අම්මගේ විතරක් නෙමෙයි කියන එක මම ගොඩාක් අවධාරණය කරා. තාත්තගෙත් මේ දරුවා. ඒ නිසා අම්මා විතරක් නෙමෙයි විශේෂයෙන්ම තාත්තත් ලොකු ක්‍රියාවලියක් තියෙනවා මේ මාස 10 පුරාවට කරන්න. ඒ ක්‍රියාවලිය කණ්ඩ බොණ්ඩ අඳින්න පරඳින්න දෙව්වක් දෙනවා. ඊට අමතරව ඔයාලට තප්පරයයිද හම්බ වෙන්නේ. මේ දැන් මේ චුට්ටද හම්බෙන්නේ. මේ අම්මගේ කුසට චුට්ටක් අත තියලා මේ බඩ චුට්ටක් අල්ලන්න. හරි. අත පොඩ්ඩක් තියන්න බඩට. ඒක දැනෙන්න හරි. ඔහේ නිකන් මොකක්ද අල්ලන කෝල් ගෙඩියක් අල්ලනවා වගේ අල්ලන්න එපා. හරි. දැනෙන්න බොහොම සියුම් විදිහට මෘදු ඔයාගේ හිත කොච්චර මෘදු වෙනවද අර කාම් වෙනවද ඒ වෙන තරමට අම්මට මේක මාර විදිහට දැන මේ ඇඟිලි තුඩු මාර විදිහට දරුවා අම්මට නෙමේ අම්මගෙන් පස්සේ දැනෙන දරුවට. ඉතින් මේ පුංචි දේවල් අපි අතින් මිස් වෙනවා. අපි හිතන්නේ මේ කන්න හොඳට ගෙනත් දුන්නාම හරි පහසුකම් ටික දුන්නාම වියෝජී ගාවට එක්කන් ගියාම අපේ ඩියුටිය හරියි කියලා. විශේෂයෙන් පිරිමි අයගේ. ඊට වඩා එහාගේ ඩියුටියක් තියෙනවා. මේ මානසික ඩියුටිය හරියට ඉෂ්ට කරන්න ඔබ මානසික ක්‍රියාවලිය හරියට සිද්ධ කරන්න මම හිතන්නේ අනෙක් ඒවා කණ්ඩර දුන්නත් චමන්නේ. ඔය අම්මා ගොඩාක් සතුටු වෙනවා. ඔබ අම්මට කියන්නේ ඔයාගේ නෝනට ඔයා ලම් වෙන්න ඔය නෝන මාර සතුටක් තියෙනවා. ඒ සතුට කොච්චරද ඒ සතුට තරමට එයාගේ ලේ පිරිසුදු වෙනවා. හොඳට ලේ ගමන් කරනවා. දරුවට හොඳට ලේ යනවා. එයාට උස්ම ගන්න පුළුවන්. හොඳට ඔක්සිජන් දරුවට යනවා. දරුවා ඇතුලේ නිරෝගීව වැඩෙනවා. ඒ දරුවා ඔයාට පෝෂණය ගැන හිතන්න එපා. ඊට එහා ගිය මානසික පෝෂණයක් ඔබට තාත්තට දෙන්න පුළුවන්. මං කියන එක තේරෙන වැඩි මේක තව ගොඩක් එහාට තියෙනවා මේ ගැඹුරින් දැක්කොත්. ඒ නිසා තාත්තගේ පුංචි දෙයක්, ඔය ඇස්වලින් බලන චූටි දෙයක්, ඔය කතා කරන පුංචි වචනයක්, අර සමහර පුංචි ස්පර්ශයක් ඔය ජීවිතයක් මාර විදිහට වෙනස් කරනවා. ඒ වෙනස් කරන්න විශේෂයෙන්ම තාත්තලාගේ දායකත්වය ලබා දෙන්න කියලාත් මේ මොහොතේ මතක් කරනවා. ඒක මං හිතනවා ගොඩාක් වැදගත් වෙනවා. හරි. එහෙනම් චුට්ටක් ඔය පුටුව පුළුවන් නම් ඇන්ගල් කරගන්න. මොකද බෙල්ල හරවන්න ගියොත් පොඩ්ඩක් අමාරු වෙනවා. ඔය පුටුව දෙන්න මූණ පේන විදිහට අංශක පොඩ්ඩක් මේ මූණ පේන විදිහට චුට්ටක් උස්සලා හදාගන්න. තාත්තයි අම්මයි දෙන්නම ඉන්න නම් අම්මලා විතරක් ඉන්න නම් ඔහොම පොඩ්ඩක් තාත්තා හදාගන්න. පොඩ්ඩක් ගොඩක් හදන්න එපා. චුට්ටක් ඇන්ගල් කරන්න. චුට්ටක් මූණ ඇස් දෙක බලන්න පුළුවන් වෙන විදිහට චුට්ටක් හදාගන්න. ඇන්ගල් කරගන්න පොඩ්ඩක් අම්මගේ ඇස් දෙක තාත්තට පේන විදිහට.
හරි බෑග් මොනවා හරි තියෙනවා නම් පැත්තකින් තියන්න. බෑග් අතේ මුකුත් තියාගන්න එපා. ඒක බිමින් තියාදී සයිඩ් එකෙන් කොහෙද තියන්න. පැත්තකින් තියන්න. හොඳයි. අම්මලාගේ ඇස් දෙක දිහා තාත්තා පොඩ්ඩක් බලන්න. අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවනම් අම්මා විතරක් ඉන්නවනම් ඒ අය ඇස් දෙක පියාගෙන මොහොතක් මතක් කරන තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ගේ දරුවගේ තාත්තා ළඟ නැති වුණත් මෙතන නැති වුණත් සමහරට ඔයාලා ගාව නැති වුණත් සමහර ජීවිතුන් අතරත් නැති වෙන්න පුළුවන් ඒ නැති වුණත් කොහේ හරි මගේ දරුවට තාත්තා කෙනෙක් ඉන්නා මට ස්වාම පුරුෂයෙක් හිටියා දැන් එයා මගේ හදවතින් ලං කරගන්න උත්සාහ කරන්න හදවතින් එයාත් එක්ක ජීවත් වෙන්න එයා නැහැ කියලා මේ මොහොතේ මුකුත් කරන්න හිතන්න එපා වැඩ රාජකාරී ඔයා වෙනුවෙන් ඔයාගේ දරුවා වෙනුවෙන් ඉන්නේ දැන් ඉන්න අය ඇස් දෙක දිහා බලලා බලන්න හොඳට බලන්න අම්මා බලන්න තාත්තගේ ඇස් දෙකේ මොනතරම් ආදරයක් තියෙනවද කියලා තාත්තත් බලන්න අම්මගේ ඇස් දෙකේ මොනතරම් ආදරයක් තියෙනවද කියලා හොඳට බලන්න ඔයා මීට අවුරුදු ගානකට එහා සමහරක් කාට කසාද බැඳපු අවධියේදී තිබුණු ඒ ඇස් දෙකේ තිබුණු ආදරය සෙනෙහස මොකද්ද දෙයක් නිසා මම මහත්යව හම්බුණා මට නෝනව හම්බුණා මට හරි ඒ හම්බ වෙච්චි ඒ ඇස් දෙක තවමත් දැනුත් මේ මොහොතේ ඔබට දැනෙනවද කියලා චුට්ටක් බලන්න දැනුත් ඒ ආදරේ ඒ විදියට තියෙනවද මගේ ඒදා හම්බුණු මහත්යද මේ නෝනද මේ කියලා චුට්ටක් බලන්න හොඳට බලන්න ඇස් දෙක දිහා බලන්න ඒ වගේම හොඳට මෙනෙහි කරන දැකපු දා මොනතරම් සෙනෙහසක් මොනතරම් ආදරයක් ඒ ආදරය තුල ගොඩනැගුණු මොනතරම් උණුසුමක් අපි දෙන්නගෙන් වින්දද අපි එදා වගේම අදත් ඒ ආදරය ඒ සෙනෙහස ඒ උණුසුම දැනුත් අපිට තියෙනවද කියලා දෙන්නම බලන්න ඇයි අපිට ගන්න බැරි ඒ ආදරයේ සෙනෙහස ඒ උණුසුම දැනුත් විඳින්න බැරි ඇයි කියලා බලන්න හේතුව මොකක්ද කියලා බලන්න ඒ වගේම තාත්තා විශේෂයෙන් බලන්න අවුරුදු කීපයක් යනකොට ගෙදර බරක් එනකොට පවුලේ බරක් එනකොට සමහරට මං ඈත් වුණා වගේ මම දුරස් වුණා වගේ දැනෙනව ඇති. හැබැයි මම ඈත්ුනේ දුරස්ුනේ ඔයාලා වෙනුවෙන්. ඔයාලා සඳහා. නමුත් මගේ හදවත තුල තිබුණු ආදරය, සෙනෙහස, උණුසුම තවමත් එහෙම්මමයි කියලා කියන්න පුළුවන් නම් අම්මගේ අත චුට්ටක් අල්ලගන්න. ඒ ඔබේ හදවතේ තිබුණු සෙනෙහස, උණුසුම ඒ හැම දෙයක්ම කොච්චරද ඒ හදවතේ තියෙන ප්‍රමාණය කොච්චරද ඒ ප්‍රමාණය ඔය අතින් අල්ලලා ඔයාගේ නෝනට මහත්තයාට කියන්න. ඒ වගේම මගේ හදවත තුල ඔයාලා වෙනුවෙන් ලুকু ඉඩක් තියෙනවා. මගේ හදවතේ ඔයාලා මිසක්ක ඔයාගේ දරුවා මිසක්ක වෙන මගේ හදවතේ වෙන කිසි දෙයක් නැහැ. කිසි කෙනෙක් නැහැ. මගේ අම්මයි තාත්තයි ඇරෙන්න ඊළඟට ඉන්නේ ඔයාලා මුළු ජීවිතේ පුරාවටම හැම මොහොතක්ම මම ජීවත් වෙන්නේ මගේ ජීවිතය ගත කරන්නේ ඔයාලා වෙනුවෙන් ඔයාලා සඳහා ඒ මොහොතක් ගානේ මගේ හදවත තුල හැම තප්පරයක්ම ජීවත් වෙනවා ඔයාලා දෙන්න ඒ වගේම මට දැනෙනවා මගේ ජීවිතේ ජීවත් කරවන්නෙත් දැන් ඔයාලා දෙන්න කියලා. මගේ පවුල කියලා. ඒ නිසා මගේ මුළු ජීවිතේම හැම මොහොතක්ම කැප කරන්න පුළුවන් ඔයාලා වෙනුවෙන් ඔයාලා සඳහා මට දැනෙනවා මගේ දෙමස් අරවට දැනෙනවා මගේ හදවත තුල මගේ ආත්මය තුල මගේ ලේ බිඳුවක් ගන්න උස්සපදක් ගන්න වර කොච්චර දියන්නේ
දැනුත් දැනෙනවා. එදා තිබුණා වගේ සෙනෙහසේ උණුසුමේ ජීවිතේ පුරාවටම ඔයාගෙන් මට දැනෙනවා. හැම මොහොතක්ම හැම තත්පරයක්ම මස්නේ ඇටම ආවිදුවේ ඔයාලගේ ජීවිතේ වෙනුවෙන් හැම ලේබින්දුවක් ඔයාලා වෙනුවෙන් වන්නසට දෙවොන්නම අම්මගේ කුසට තාත්තලාගේ අත් දෙක චුට්ටක් තියන්න. චුට්ටක් ලං කරන්න තාත්තගේ අත් දෙක. හොඳට අත පුරවලා හොඳට ඇඟිලි තුඩු හොඳට දිග ඇරලා ඇඟිලි තුඩු හොඳට ස්පර්ශ වෙන්න තියාගන්න. චුට්ටක් ලං කරගන්න පුටුව හදාගන්න අපහසු වෙමින් නැතුව පුංචි වෙලාවක් ඉන්න තියෙනවා. පොඩ්ඩක් ලං කරගන්න. පුටුව අපහසු නම් පුටුව පොඩ්ඩක් හදාගන්නත් කමන්නේ. අමාරුවෙන් ඉන්න එපා. පහසුවෙන් තියාගන්න පුළුවන් වෙන විදිහට තියාගන්න. හොඳට ඇස් දෙක දිහා බලන්න. අම්මලා තාත්තලා දෙන්න ඇස් දෙක දිහා බලන්න. බලලා හොඳට බලන්න අපි දෙන්නගේ ආදරය, සෙනෙහස, උණුසුම නිසාම මේ ලෝකෙට එන්න ලෑස්තියෙන් ඉන්නවා දුවෙක් පුතෙක්. හිතා හෝ නොහිතා හෝ මේ ලෝකෙට එන්න ඉන්න ඒ පුතා අපි දෙන්නගෙම එක්කෙනෙක් නෙවෙයි. ඒ වගේම අපි දෙන්න වෙනුවෙන්ම අපේ ජීවිතවලට එකතු වෙන්න යන අපේ ජීවිතයේ සුරක්ෂිත අපේ පණ වගේ ඇස් දෙක වගේ ඉන්න මගේ දුවට මගේ පුතාට කවුරු වුණත් කුසේ ඉන්න ඔයා වගේම මටත් දැනෙනවා මගේ කුස තුල ඉන්නා වගේම මගේ පුතාව දුව. ඒ වගේම මට දැනෙනවා මගේ හදවත තුල ඔයාට වගේ සතු පාටලේ සුදු නොවුනට මගේ හදවත තුල දැම්ම ඉඳලම ඔයාලා වෙනුවෙන් මගේ පුතා වෙනුවෙන් මගේ දුව වෙනුවෙන් රතු පාටලේ සුදු වෙන බව. හැමදාටම ජීවිතේ පුරාවටම මේ වගේම ආදරයක් විඳින්න ඔයාගේ දරුවා වගේම අපි පවුලම ආදරයෙන් ඉන්න පවුලක් කරගන්න මට සිහිනයක් තියෙනවා. දැනුත් මේ මොහොතේත් අපි දෙන්නගේ සිහිනය, අපි දෙන්නගේ බලාපොරොත්තුව, අපි දෙන්නගේ ප්‍රාර්ථනාව අපි ගාව තියෙනවා. ඒක හොඳට හදාගන්න අපි
දෙන්නම අපි දෙන්නගේ ජීවිතේ ජීවත් කරමු. ඒ වගේම මගේ අත් දෙකත් ලං කරගන්න බබාට ලං කරගෙන බලන්න මගේ ලෝකෙට ආපු මගේ රත්තරන් දුව රත්තරන් පුතා කවුරු වුණත් මොනතරම් සිහින ගොඩක් ප්‍රාර්ථනා ගොඩක් මගේ දුව වෙනුවෙන් මගේ පුතා වෙනුවෙන් කුසේ ඉන්න කවුරු වුණත් ඔයා වෙනුවෙන් මුළු ජීවිතයක්ම හැම මොහොතක්ම මේ රත්තරන් පුතා වෙනුවෙන් රත්තරන් දුව වෙනුවෙන් අපි දෙන්නගේ හැමදාම මෙලොකේ ජීවත් කරන්න ඉන්න ඒ ලස්සන බබා මගේ පුතා මගේ දුව මණිකක් වගේ මගේ ජීවිතයට මගේ ආත්මයට මොහොතක්ම ඔයා වෙනුවෙන් අපි දෙන්න හොඳට අම්මයි තාත්තයි දෙන්නම හොඳට බලන්න දුව කුස දිහා තනියම ඉන්න අයත් හොඳට කුසට S2 යොමන්න පුළුවන් නම් අත් දෙකෙන් හොඳට බලන්න දරුවගේ කොහේ හරි තැනක් ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශ වෙන තැන් චුට්ටක් වැඩිපුර ඇඟිලි තුඩු එකතු කරගෙන දෙන්නම හොඳට අත් දෙක තියාගන්න. හොඳට ඒ දරුවගේ කොහේ හරි තැනක් ස්පර්ශ වෙනවා නම් ඒ තැනට හොඳට ඇඟිලි ගෙනියන්න ඇඟිලි තුඩු ගෙනියන්න ඊළඟ හොඳට එතන ඇඟිලි තුඩු ස්පර්ශ කරන්න. ඒ වගේම හොඳට ඇස් වලින් බලන්න ඇස් වල කිරණ අපි කියන්නේ ඇස් වහ කියලා කියනවනේ නේද? ඒක හොඳ පැත්තට යොදලා අපි ඇස් වල තියෙන කිරණ ස්කෑන් කරනවා වගේ හොඳට බබාට යවන්න පුළුවන්ද කියලා බලන්න.
හොඳට ඒ යවනකොට ඔයා ඉල්ලන ඔයා බලාපොරොත්තු වෙන බබාගේ ස්වරූපයක් තියෙන මොකක් හරි ලස්සන හරි මොකක් හරි දෙයක් ගුණයක් අනේ ගුණය ඔය ඇස් වලින් දකින්න උත්සාහ කරන මන ඉතින් දකින්නකොට ඇස් වලින් හොඳට ඒක ඉන්නවා වගේද කියලා බලන්න. හොඳට ස්කෑන් කරනවා වගේ බලන්න. හොඳට ඔයා ඉල්ලන කොණ්ඩේ කොටුවට වෙන්නේ නැති මහතට වෙන්නේ නැති කොයි වගේ බබෙක්ද සිහිනයක් තියෙන අපේ මනස තුල ඒ සිහිනය ඇස් වලින් හොඳට දරුවට යවන්න පුළුවන්ද කියලා බලන්න. හොඳට එහෙම නිකන් යනවා වගේ නම් තමයි තේරෙනවා ඒක යනවා වගේ නම් හිමීට ඒක තුලම ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන හොඳට අම්මගේ කුස තුල ඉන්න බබා සුවසේ වැඩෙන බව සුවසේ නිරෝගීව ඉන්න බව හොඳට හිතින් දකිනා වගේම හිතින් හිතින් ප්‍රාර්ථනා කර මගේ පුතා මගේ දුව කවුරු වුණත් මේ විදිහට ඉන්නවා මේ විදිහට ඇති නිරෝගීව ඇති සුවසේ ඇති බොහොම සනසුණු සුවදායි කෙනෙක් විදිහට මගේ කුස තුල ඉන්නවා කියන විශ්කල හොඳට ඒට මනස යොමු කරන්න. මනස යොමු කරලා හොඳට බලන්න හිතලා හරි නොහිත හරි අම්මගේ කුසේ ඉන්නේ මගේ කුසේ ඉන්නේ මණිකක්. ඒ මණික වටිනාකම කොච්චරද කියලා කියන්න බෑ මේ ලෝකෙට. ඒ වටිනා මණික මම කොච්චර ආරක්ෂා කරනවද මගේ ජීවිතයට එහා ගිය මගේ ජීවිතය පැත්තකට තියලා ආරක්ෂා කරන මගේ මණික මට හැමදාම ජීවිතේ පුරාවටම තියෙනවා ඉන්නවා. මගේ සිටිවිල්ලක් ගානේ හුස්ම පොදක් ගානේ ලේ බිඳුවක් ගානේ ජීවත් වෙන්නේ මේ මණික. මේක මිසක්ක මට ලෝකේ වෙන කිසි දෙයක් නැහැ. මගේ හදවත තුල හැම මොහොතක්ම ගලන්නේ ඔයා වෙනුවෙන් ආදරයක්මයි, සෙනෙහසක්මයි, කරුණාවක්, දයාවක්මයි. මට වෙන ලෝකයක් වෙන ජීවිතයක් නෑ. මගේ රත්තරන් පුතා රත්තරන් දුව කවුරු වුණත් ජීවිතේ පුරාවටම ජීවිතේ පුරාවටම හැම මොහොතක්ම හැම තත්පරයක්ම මට දැනෙන්නේ ඔයාව. ඔයා වෙනුවෙන් වගේ කියලා. ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා වගේ කියලා. ඔයා මගේ ජීවිතේ තුල ජීවිතයක් වෙලා වගේ කියලා. මගේ ජීවිතයේ සිහිනය මගේ ජීවිතයේ බලාපොරොත්තු ඔයා මත රජෙක් රජුවා මේ ලෝකෙට මට ඔයා මගේ තමයි.
හැමතිස්සෙම මගේ හදවතේ දුර කරන්න එහෙම ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මිසක්ක බඩම ලෝකයේ වෙන කිසි දෙයක් කිසි කෙනෙක් කිසිම කෙනෙකුට තියෙන ආදරයක් මගේ හදවත තුළ නැහැ. මගේ ලේමස් ඇටනහර මගේ රත්තරන් පුතා වෙනුවෙන් රත්තරන් දුව වෙනුවෙන් හැමදාම ජීවිතේ පුරාවටම එහෙමමයි හොඳට තාත්තලා විශේෂයෙන්ම හොඳට ස්පර්ශ කරලා බලන්න අම්මත් එක්කම අත් දෙකෙන් මුණක් චමක් නැහැ. හොඳට බලන්න මගේ දුව පුතා දැන් කොහොමද කියලා. අර ඉස්සල්ලාට ඇඟිලි තුඩුවට අහු වෙනාට වඩා වෙනස්ද කියලා බලන්න. දඟලනවද, කාම් නෝ සාමාන්‍ය විදිහට ඉන්නවද, වෙනසක් දැනෙනවද? හොඳට බලන්න. හොඳට ස්පර්ශ කරලා බලන්න. ඒ වගේම හොඳට ඒ ස්පර්ශ වෙනවා නම් ඒ හැරේ වැඩිපුර ටිකක් චුට්ටක් තදින් ස්පර්ශ කරන්න. දැන් මෙතන අපිට බෑ. පුළුවන් නම් ගෙදරදී පුළුවන් නම් හොඳට ওই බබාගේ ওই තැන් ඉඹින්න පුළුවන් නම් තාත්තට අම්මට නිකන් ඉන්න ගමන් හොඳට පුළුවන් නම් ස්පර්ශ කරන්න. ගොඩක් වටිනවා ওই තැන් දරුවගේ ස්පර්ශ වෙන තැන් අපි කකුල ඉඹිනවා, අත ඉඹිනවා, ඔළුව ඉඹිනවා, පස්ස පැත්ත ඉඹිනවා. ඒ ඉඹින තැන් කොහේ හරි අහුවෙයි. කොහේ හරි ස්පර්ශ කියන්නේ මගේම ස්නායු එක්කලා ස්පර්ශ වෙයි. හොඳට ස්පර්ශ කරන්න පුළුවන් තැන් හොඳට ස්පර්ශ කරන්න දරුවගේ දැන් පුළුවන් ප්‍රමාණයෙන් දැන් ස්පර්ශ කරන ගමන් හොඳට නැවත හරි ගැස්සිලා වාඩි වෙන්න අපහසුයක් තියෙනවා අම්මට හරි තාත්තට හරි වෙනස් වෙන්න කමක් නැහැ. හොඳට බලන්න නැවත S2 දරුවට යොමු කරන්න, කුසට යොමු කරන්න. ඔයාට විනිවිදව පේනව කඩදාසියකින් ට්‍රාන්ස්පරන්සි එකකින් වගේ අර එක්ස්රේ කාඩ් එකකින් පේනවා වගේ හොතට දරුවව දැන් පේනවද කියලාත් ඔය අතර බලන්න. ස්කෑන් වෙන්න ඕන ඔයාගේ S2 නෙමෙයි හිතට ස්කෑන් වෙන්න ඕන බබාව. හරියට හිටියනම් ස්කෑන් වෙයි. හොඳට ස්කෑන් කරලා බලන්න, මනසින් ස්කෑන් කරන්න. S2ෙන් බැරි වෙයි. නමුත් S2 අවශ්‍ය වෙයි. බලන්න. හොඳට ස්කෑන් කරලා එහෙම පේනවා නම් හිතින් මවන්න ඔයා ඉල්ලන දරුවා අම්මයි තාත්තයි දෙන්නම ඔයා බලාපොරොත්තු වෙන දරුවා භෞතිකව හැඩහුරුකමෙන් වෙන්නේ නැති. ඒක හොඳට ඉස්සෙල්ලා බලන්න. ඒ වගේම බලන්න ඔයා බලාපොරොත්තු වෙන ගුණාත්මක අපි කියන්නේ ගුණ කියලා අනෙක් ගුණ චුට්ටක් මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරලා බලන්න ওই දරුවගෙන් ඔයාට අම්මට ආදරය කරන තාත්තට ආදරය කරන දුවෙක් පුතෙක් නම් මම බලාපොරොත්තු වෙන්නේ. මගේ පුතා එහෙම මගේ දුව එහෙම ආදරය කරන දුවෙක් පුතෙක් මට ඉන්නේ. එළිය දැකපු දායි නම් අපිට කිසිම වදයක් නැහැ. හරි හොඳට ඉන්නවා, නිරෝගීව ඉන්න, සුවසේ ඉන්නවා, බිම ඉන්නවා, අඬන්නේ නැහැ, ලෙඩ දුක් නැහැ. අනේ ඒ විදිහට හොඳට දකින්න පුළුවන්ද කියලා බලන්න දරුවව. මනසට පේනවද එහෙම කියලා හොඳට බලන්න දරුවව. සුවසේ හැදෙන වැඩෙන සුවසේ ජීවත් වෙන කුස තුල නෙමෙයි කුස තුල විතරක් නෙමෙයි කුසෙන් එළියට ආවා වගේ ට්‍රාන්ස්පරන්සි එකකින් බලනවා වගේ බලන්න.
ඒ දුව පුතා දුවනව, පයින්නව, දඟලනව. හැබැයි හරි පරිස්සම්, හරි බුද්ධිමත්, ඒ වගේම බොහොම කෙලිලොල්, ආදරේ හිතන, ඒ වගේම දඟකාරකම් මැද්දේ දක්ෂතා පෙන්නන හරි අපූරු දුවෙක් ඉන්නවා මට, පුතෙක් ඉන්නවා මට. ඒ පුතා දුව හැමෝම ආදරය කරනවා, හැමෝටම ආස හිතෙනවා. හරි ලෙන්ගතු බවක්, ආදරණීය බවක්, හොඳ හදවතක්. මට ඉන්නවා ඒ වගේ වටින පුතෙක්, වටින දුවෙක්. මගේ ලෝකය සම්පූර්ණ කරන්නේ ඒ පුතා දුව. මගේ ජීවිතය ජීවත් කරන්නේ පුතා දුව. මගේ ජීවිතය මොහොතක් මොහොතක් ගානේ බලාපොරොත්තුවක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ මගේ දුව පුතා ගැන. හඳක් වගේ, ඉරක් වගේ මට හරි අපූරු දුවෙක් පුතෙක් මට ඉන්නවා. මේ ලෝකේ ජය ගන්න පුළුවන්. මේ ලෝකේ හරි වටින වස්තුවක් මට තියෙන්නේ. හැබැයි ඒ වස්තුව මට විතරයි ඉන්නේ. වෙන කිසි කෙනෙකුට නෑ. කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැති හරි අපූර්ව දුවෙක් පුතෙක් මට ඉන්නවා. අම්මා එනකොට, තාත්තා එනකොට ඉස්සරහට දුවන ඒ දඟකාර පුංචි පුතා. හොඳට බලන්න
තාත්තලා මේ මොහොතේ මොනවා හරි වෙනසක් දුවගේ පුතාගේ කුසෙන් දැනෙනවද කියලා මොනවා හරි දඟලන ගතියක් හරි මොනවා හරි වෙනසක් දැනෙනවද කියලා හොඳට බලන්න. අම්මලාගේ අත්වලටත් ඒක දැනෙන්න ඕන. අම්මයි අම්මලා විතරක් ඉන්නා නම් එයාත් හොඳට බලන්න වෙනසක් මොනවා හරි දැනෙනවද බබාගේ කියලා හොඳට බලන්න. ඒ වගේම හොඳට මේ මොහොතේ ඇස් දෙක පියාගෙන මෙනෙහි කරගන්න ඒ කුසේ ඉන්න බබා මේ ලෝකෙ එළිය දකින්නකොට තව මාස කිහිපයකින් මම දන්නවා මේ ලෝකෙ ලොකුම වේදනාව විඳින්න තියෙන බව, අසීමිතම වේදනාව විඳින්න තියෙන බව, ඒ සියලුම වේදනාවන්, ඒ සියලුම දුක් මගේ පුතා වෙනුවෙන්, මගේ දුව වෙනුවෙන් මම කැප කරනවා. ඒ වගේම ඒ සියලුම වේදනාවන් දුක් මගේ දරුවට තියෙන ආදරය නිසා, සෙනෙහස නිසා, කරුණාව දයාව නිසා කොහෙන් ගියාද කියලා මට නොදැනේවි. ඒ වේදනාවල් දුක් කන්දරාවල් මැද්දේ සමහර විට දැනුත් රතු පාටලේ සුදු වෙනවා වගේ පපුවේ හදවත පතුලේ දැනුත් මගේ පුතා දුව මේ ලෝකෙට එළියට ඇවිල්ලා වගේ කියලා මට දැනෙනව ඇති. හොඳට බලන්න. මගේ අත් දෙකේ ඉන්නේ මගේ පුංචි බබා, ඒ පුංචි දුව, පුංචි පුතා. ඒ පුතාට මොනතරම් ආදරයක්, සෙනෙහසක්, කරුණාවක්, දයාවක් තියෙනවද? අනේක විද දුක් විඳලා මේ ලෝකෙට බිහි කරගන්න මගේ දුව, මගේ පුතා වෙනුවෙන් මොනතරම් රතු පාටේ සුදු වෙලා ගංගාවල් වගේ මේ පපුව දිග මට ගලයිද? මගෙන් මිසක්ක වෙන කිසිම කෙනෙක්ගෙන් මේ ලෝකේ, කිසිම දෙයකින් මේ ලෝකේ ඒ රතු පාටලේ සුදු වෙලා ගලලා දෝරේ ගලන්න තරම් සෙනෙහසක් කිසිම කෙනෙක්ගේ හදවත් තුළ නැහැ. මගේ හදවතේ ඇරෙන්න, මගේ ආත්මේ ඇරෙන්න, මගේ ලෝකේ ඇරෙන්න දැනුත් මේ මොහොතෙත් මගේ හදවත තුළ දෝරේ ගලනවා මගේ රත්තරන් පුතා වෙනුවෙන්, රත්තරන් දුව වෙනුවෙන් ආදරයත් එක්කලම පපුවදික දැනුත් ගලනවා වගේ කියලා දැනෙනවා. ඒ ලේවල සුවඳ, ලේ සුදු වෙලා ගලන කිරි දැනුත් මට දැනෙනවා මගේ පපුවදික ගලනවද කියලා. ඒ වගේම මේ මොහොතෙත් දැනුත් මට දැනෙනවා මගේ හදවත තුළ, ආත්මය තුළ දුව පුතා වෙනුවෙන් ආදරය, සෙනෙහස දෝර ගන්නවා වගේ කියලා. ඒ නිසාම මගේ හදවත තුළ දෝර ගලනවා වෙනුවෙන් ආදරය, ඔයා වෙනුවෙන් සෙනෙහස වගේම දැනුත් මට දැනෙනවා රතු පාටේ සුදු වෙලා ගලනවා වගේ කියලා.
ඔයා වෙනුවෙන් ජීවත් වෙන අම්මා ඔයා වෙනුවෙන් ඉන්නවා. ඔයා සඳහා ඉන්නවා. ඔයා වෙනුවෙන්ම මුළු ජීවිතයක් ජීවත් කරලා ලේමස් ඇටනහර දන් දීලා ඔයා වෙනුවෙන්ම මේ රතු පාටලේ සුදු කරන්න ඔයාගේ අම්මා ඉන්නවා. හොඳට තාත්තලා පහසුවෙන් වාඩි වෙන්න අමාරු ඇති හැරිලා පහසුවෙන් වාඩි වෙන්න. අපහසුයක් තියන වෙනස් වෙලා වාඩි වෙන්න ඕන විදිහට වාඩි වෙන්න. හොඳට මෙනෙහි කරගන්න. ඔයාලා අනේක විද දුක් විඳිනවා මේ දසමාසයක් පුරාවට. අම්මා විශේෂයෙන්ම ඒකලොට්ටු වෙනවා තාත්තත්. ඒ අම්මා තාත්තා ඔට්ටු වෙලා හදාගන්න දරුවා බලාපොරොත්තු වෙන දරුවා අපිට ලැබුණොත් නම් ප්‍රශ්නයක් නෑ, ලැබුණොත් නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කොහොම වුණත් අපි හිතුවොත් අපිට කරන්න පුළුවන් දෙයක් කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ. ඒ නිසා ඔබේ දරුවා හදන්නේ ඔබ. හදනවා කියන්නේ කණ්ඩ බොණ්ඩ අඳින්න පරිදි විතරක් නෙවෙයි. ඊට එහාගේ දෙයක් තියෙනවා හදනවා කියලා දරුවෙක්ට. ඒ හදන්නේ දරුවගේ මනස. දරුවගේ ඇඟ හැදෙනව කොහොමත්. මොකද වර්ධනය කියන එක දරුවගෙන් කොහොමත් තියෙනවා. මනස හදන්න ඕනේ. හැදෙන්නේ හදන්න ඕනේ. ඇඟ හදන්න ඕනේ හැදෙනවා. ඔයාලා කන්න දුන්නොත් මොනාරේ ඇඟ හැදෙනවා. හැබැයි මනස හදන්න ඕන. දරුවෙක් හදනවා කියන්නේ ඒකයි. ඒ නිසා දරුවෙක් හදන්න නම් විශේෂයෙන් අම්මා තාත්තා ගොඩක් බුද්ධිමත් වෙන්න ඕන දරුවෙක් හදද්දී. ඒ නිසා අපි කතා කරන වචන දරුවෙකුට ගොඩාක් වැදගත් වෙයි. ඔයාලට ඇහෙන්නේ නැති දරුවන්ට දෙමව්පියෝ කතා කරන විදිය. ඒ නිසා කතා කරන්න පුළුවන් නම් දුවේ කියලා, පුතේ කියලා, සුදුමැණික කියලා, සුදු මහත්තයා කියලා. ඒකට වයසක් නැහැ. ඔබත් කැමති, මමත් කැමති අපේ අම්මා එහෙම කතා කරනවා. වැඩිහිටියෙක් කතා කරනවා. ඒ වචන සමහරක් කාට වැදගත්. මොකද දැන් මේ ප්‍රශ්න තියෙන්නේ අවුරුදු 2-3 යනකොට ඔබට තරහ යනවා. මොකද තව බබෙක් ඉන්නව නම් තරහ යනවා. දෙන්නටම තරහ යනවා. ඒ තරහ යනකොට තමයි ওই වචන අපෙන් මිස් වෙන්නේ. ඔය මිස් වෙච්ච වචන සමහරකට අපේ කනෙන් මොලේට යනවා. දැන් අපි පාඩමක් අහන් ඉඳලා මොලේට යනවනේ. මොලේ මතක හිටිනවනේ. ඒ වගේ ඔය අම්මා තාත්තා කතා කරන වචනත් කනෙන් මොලේට ගිහිලා මොලේ තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ මොලේ වැඩ කරන්නේ එව්වා. ඒතර එයා ඒ වැඩ කරන දේවල් එක්කලා තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා එකපාරටම අර ඔසෙල්ලම් බඩක් කරන් කඩන්නේ ඒකයි. එයා එන වචනත් එයාට හැබැයි කාම් දේවල් බොහොම සුවදායි දේවල් ඇහෙනකොට සුවදායි දේවල් මොලේ වැඩ කරනකොට සුවදායි චර්යාවන් තමයි දෙටෙන්නේ. මට තරහ ගියම මං ගහනවනේ නේ. හිතට තරහ යන ඒක මොලේට ගිහිලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතිචාර දක්වනවා අති. ඉතින් අපි ළමයා වසයි කියලා කියන්නේ ඒක ඒ ක්‍රියාවලිය. ඉතින් ඒ නිසා ළමයා වස නැති දරුවෙක් නැත්නම් අපි කියන දේ අහන්නේ නැහැ කියන කියන දේ අහන දරුවෙක් අපි හදාගන්න ඕන නම් අපි පුළුවන් තරම් මේ දරුවගේ මනස හදන්න ඕන. මනස හදන්න එක දෙයක් තමයි
පුංචි කාරණා කීපයක් විතරයි කියන්නේ. එකක් තමයි වචන. ඒ නිසා හැමතිස්සෙම දරුවට ජීවිතේ පුරාවටම ඔයාගේ දරුවට ඔයාගේ ජීවිතේ පුරාවටම උඹ කියන්න බැරි වෙන දරුවෙක් ඔයාට ඔබේ කටින් ඉස්ලාම් වචනේ උඹ කියලා ගන්න බැරිව තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් නෝනටත් එහෙමයි. නෝනගේ කටින් උඹ කියලා මහත්තයාට වචනේ එළියට දාලා නැත්තම් very good. ඒක දාගන්න උත්සාහ කරන්න එපා එළියට. මහත්යත් එහෙමයි. උඹ කියන වචනේ එළියට දාගන්න බැරුව ඒක නවත්තගෙන ඉන්න පුළුවන් නම් ඒක කවදාවත් මං එළියට දාන්න නැති වචනයක් කියලා දැන් අපි අහමන වචන දාන අපි නවත්ත ගන්න වචන නේද? ඉතින් ඒ වගේ උඹ කියන වචනේ එළියට දාන්න බැරි නම් ගොඩාක් වටිනවා. ඒක කරන්න පුළුවන් ද බැරි වේද මන් දන්නේ නැහැ. අපි 100ක් ගත්තොත් 100 එකක් දෙකක් හරි යයි. හැබැයි හැකියපමණ අපිට අඩු කරන්න පුළුවන් නම් මගේ ඉපදුණු දා ඉඳන් මගේ වෙන් වෙනකම් මගේ දරුවට මං උඹ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කියලා ඔබට අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් නම් අපි කියන්නේ දිවුරන්න පුළුවන් නම් හරි ඔබේ දරුවා අනිවාර්යෙන් හොඳ වෙනවා. මම මේකේ චූටි දෙයක්. අතට ගොඩාක් දේවල් තියෙනවා. උඹ කියන්න ඔබේ ශබ්දකෝෂය තුල ඊළඟට තෝ එනවා. තෝ කියන වචනයත් එනවනේ නේ. ඒක ව්‍යාකරණ තෝ නෙමෙයි මම මේ කියන්නේ. හරි? ඉතින් ඒ තෝ කියන වචනේ ආපුවම ඊටු වචන ටිකත් එනවා. ඉබේ ඔටෝ එනවා ඊට පස්සේ. ගලන්නේ මේවා තමයි ඊට පස්සේ. ඒ නිසා අර පළවෙනි වචනේ ඔබට නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි. මම මේ කියන්නේ ආදරේ හිතෙන වචන කතා කරන්න කියන එක තමයි මම මේ කියන්නේ. ආදරේ හිතෙන, ආදරේ දැනෙන. ඔයාලා ආදරේ මාර විදිහට ආදරේ. හැබැයි දරුවන්ට ආදරේ දැනෙන්නේ ගෙවල් හැදුවට. ආදරේ දැනෙන්නේ ඉඩම් ගත්තට. ආදරේ දැනෙන්නේ වචනකින්. ඒකනේ අපි දෙන්නත් එකතුනේ නේ. මේ වචනකින් අපි එකතුනේ හරි ආදරේ. මට අම්මට වඩා දේවල් කිව්වේ මගේ නෝනා මගේ මහත්තයා සමානක් කළානේ. ඒ නිසා මට ආදරයක් දැනුණා. ඒ නිසා තමයි අපි දෙන්න මේ ජීවිතේටම ආවේ. හරි. එතකොට දරුවෙකුටත් එහෙමමයි. එහෙනම් දරුවෙකුටත් අපි ජීවිතේට දෙන්න ඕන ආදරේ හිතෙන වචන. තරහ හිතෙන වචන නෙමෙයි ආදරේ හිතෙන වචන. දැන් අපි ගත්තොත් බිඳුවේ ඉඳලා 100 දක්වා තියෙනවා. ඒ 100න් බිඳුවේ ඉඳලා මෙහාට තමයි අපි එන්න ඕන. 100 ඉඳලා මෙහාට එන්න බෑ. ඒ කියන්නේ වැඩිපුර රේන්ජ් එකේ වැඩිපුර දුවන්න ඕන ආදරේ හිතන වචන කියන එකයි මම මේ කියන්නේ. ඒ නිසා ඔබ කාටවත් ඉස්කෝලේ අරයා මෙයා හිතන්න එපා. මම අම්මගේ තාත්තා මගේ දරුවගේ තාත්තා මගේ දරුවගේ අම්මා මම ඒ නිසා මම තමයි ඉස්සලා පටන් ගන්න මගේ දරුවට උඹ නොකියන්නේ. ඒ නිසා ඒ වචනේ දැන් මම ඉපදුනාට පස්සේ මම මේ ක්‍රියාවලිය කියන්නේ ඒ නිසා කවමදාවත් ඒ ඔබේ ශබ්දකෝෂය තුල තියෙන වචනයක් බවට පත් කරගන්න නැතුව හිටියොත් ඒක තරම් උතුම් අම්මා කෙනෙක් නෑ තාත්තා කෙනෙක් නෑ කියලා මම විශ්වාස කරනවා. මම දකින්නේ ඒකයි දරුවෙක් හදනවා නම්. උඹ කියන වචනේ එන්න බෑ. හරි ඉස්ලාම දරුවා දඟ කරනකොට අපි ඒක අඩුම ගානේ අපි දඟ කරනකොට පුළුවන් නම් ප්‍රතික්ෂේප කරන්න ඒක. හරි දරුවා වැලියක් වරන් ගහනවා නම් මොකද යකෝ කරන්න කියලා දෙකක් දෙන්න යන්න එපා. හරි ප්‍රතික්ෂේප කර මොකද? ටිකක් බැලුවා කට් කරා යාව. අද දැන් මං ගාඩු දුවන්ගෙන ළමයා මම ප්‍රතික්ෂේප කරනවා. අන්න එහෙමයි ප්‍රතික්ෂේප කරන්නේ. ඒ කියන්නේ පොඩි ප්‍රතික්ෂේපයක්. ඒ වගේ ප්‍රතික්ෂේප කරපුවම දරුවා එකෙන් දෙකෙන් නවතිනවා. නැත්තම් ගැහුවත් නවත්තන්න වැලි ගහන එක ගහනවාමයි. දරුවන්ට වැලි ගහනකොට අපි ගහපුවාම ඌ වැලි අහුරු දෙකක් ගහනවා. හරි ඉතින් ඒ නිසා දරුවන්ව අපි අර අපේ ප්‍රතිචාර වලින් මම දෙවෙනි කාරණේ වචන පළවෙනි කාරණේ වචන දෙවෙනි කාරණේ ප්‍රතිචාර. ඒ නිසා පුංචි කය නම් හැමතිස්සෙම දරුවට soft මෘදු ප්‍රතිචාර දක්වන්න. රළු ප්‍රතිචාර දක්වන්න එපා මෘදු ප්‍රතිචාර දක්වන්න. තරහ මම ඔයා කරන වැඩේට අකමැති කියන එක තරහ hina වෙලා පෙන්වන්න උත්සාහ කරන්න. ඒක පුළුවන් දෙයක් ප්‍රැක්ටිස් කරන්න. ඒක පාට බෑ මොකද අපි අපේ ජීවිතේ ප්‍රැක්ටිස් කරලා දෙන්නේ එහෙම නෙමෙයිනේ. තරහ නම් යකාට ටයිප් එකේ තමයි දාන්න ඕන. හැබැයි hinaව තුල තරහව කොහොමද ගන්නෙ කියන එක ඒක ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන බුද්ධිමත්ව කරන්න ඕන වැඩක්. දැන් මට මේ රංගදී හම්බුණා ඉස්කෝලේකට ගිහලා 11 ළමයි වගේ මොනවාද ට්‍රක්ස් අරගෙන මත්ද්‍රව්‍ය අරගෙන දවස් දෙකක් ඒ ළමයිව තියාගන්න උනා මට. තියාගත්තේ තරහ අකමැති තරහයි කියන එක තුල මෘදු බව. ඉතින් හොඳටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු එක තමයි අවසානට කතා කරන්නේ. හරි. ඒතර එහෙම අපි දෙමව්පියෝ අපි බුද්ධිමත්
අපි ටිකක් වයසින් වැඩි අපි පරිණතයි අපේ උපාසහාදික නෑ ඒක වෙන කතන්දරයක්. හැබැයි අපි පරිණතයි දරුවන්ට වඩා අපි ජීවත් වෙලා තියෙනවා. අපි අත් දැකලා තියෙනවා. අපිට කතා කරපුව අපි විඳපු දේවල් තියෙනවා. ඒ නිසා දරුවන්ට පුළුවන් තරම් අපි දෙන්න ඕන අපි අර මෘදු වචන වලින් පටන් ගන්න රළු වචන වලින් පටන් ගත්තා ඊට එහා ගිය දේවල් අපිට දෙන්න වෙන ඊළඟ කන්ට්‍රෝල් කරන්න ගියාපුවා. ඒ නිසා පුළුවන් තරම් ඒ ප්‍රතිචාර මම මේ කියන්නේ දෙකම ප්‍රතිචාර හැමදෙස්සම ප්‍රතිචාර මෘදු ප්‍රතිචාර දක්වන්න. හරි? දැන් අපිට පුළුවන් නම් අපි දන්නකො මොන හරි අදලා කැඩුවා කියලා කඩපුවම මොකද කරන්න ඕන? කඩපුවම ගහන්න මේවා නෙමෙයි තිබ්බ ගියා. හරි? තිබ්බ ගියා එච්චරයි මුදු ප්‍රතිචාරය. හරි? හැබැයි රළු ප්‍රතිචාරක දෙකක් දුන්නු ගමන් අනිවාර්යෙන් කඩරේකට වත්තන්න බෑ. හරි මම පුංචි උදාහරණයක් කළා වලට කියන තේරේ දාලාද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒකලදී පොඩි පුංචි ප්‍රතිචාර වලින් අපිට පුංචි කාර්ය නවත්ත ගන්න ලොකු වෙලා ඊට වඩා දැන් පළවෙනි පාර පොලිසියට ගිය කෙනෙකුට දෙවෙනි පාර ලොකු ප්‍රශ්නයක් නැහැ නේ. මම දැන් මේ ළඟදී ළමයි වගේ පොලිසියට අරන් ගියා කිසි බයක් නැහැ. දෙවෙනි පාරත් කරන අය වැඩි. මේ බය නැහැ ගිහිලා ඒතර සීන් එක දන්නවනේ. නේ ඒ නිසා පළවෙනි ෂොට් එක මෙහෙමයි කියන එක දරුවට ඒ අත්දැකීම් විඳින්න නොදී ඉන්න පුළුවන් නම් අපිට හරිම වැදගත්. ඉතින් ඒ ප්‍රතිචාර මේ දරුවෝ පුංචි කාලේ ඉඳන් ඉපදුණු දායි ඉඳන් එව්ව වුණා. ඉපදුණු දායි ඉඳන් ඕන එව්වා. දැන් ඔයාලා අඬනකොට ගිහිලා කිරි දෙනවනේ නේද? කිරි දෙන එක පොඩ්ඩක් ඒක බුද්ධිමත් එක හසුරවන්න ඕන දරුවව. අඬන දැන් කිරි බීලත් අඬනවා. හරි කිරි බඩ කින්නේ ඇඬුවා කිරි දුන්නා. ඊට පස්සෙත් අඬනවා. එතකොට මොකද කරන්නේ? එතකොට මුදු ප්‍රතිචාර දක්වන්න නෑ දරුවෝ. පුංචි කාලේ ඒක පුරුදු කරන්න. මොකද ළමයිගේ හැදෙන මොලේ ස්කිමා කියලා එකක්. අද්දෙක් කියන්නේ මුල් මේ චිත්‍රයක් ඇඳෙනවා. අඬපුවාම කිරි හම්බ වෙනවා. අඬපුවාම කිරි හම්බ වෙනවා. අඬපුවාම කිරි හම්බ වෙනවා. අඬපුවාම ඒ නිසා දරුවා කිරි ඕන්නම් අඬනවා. කිරි ඕන්නම් වෙන ප්‍රතිචාර දක්වන්න අඬන්න ගන්නවා. ඊට පස්සේ අනික් කිව්වත් එහෙම තමයි. හරි? ඒකෝ එයා දන්නා අඬපුවාම සෙල්ලම් බඩුව හම්බ වෙනවා. අඬපුවාම තුවක්කුව හම්බ වෙනවා. අර සෙල්ලම් තුවක්කු නේද? බිම බුදිය ගත්තාම තමයි සෙල්ලම් බිම බුදිය ගන්න හැම එකටම. හරි ගහ ගන්න ඔළුව ගහ ගන්න නේ ඔය වගේ ප්‍රතිචාර දරුවෝ දක්වනවා. ඉතින් ඒ නිසා අපි පටන් ගන්න ඕනේ මම ඒකයි අපි පටන් ගන්නවා මුදු ප්‍රතිචාර වලින් දරුවන්. ඉතින් ඉපදුනාට පස්සේ ඉපදුණු දායි නම් අපිට තියෙන්න ඕන මේ මුදු ප්‍රතිචාර දරුවන්ට පුරුදු පුහුණු කරන එක. හරි? ඊළඟ කාර්යය තමයි දරුවන්ව පුංචි කාලේ ඉඳන් අගේ කරන්න. ඉපදුණු දායි ඉඳන් දරුවට හැමෝගෙම අවධානය හොඳ විදියට එන්න. අනේ මේ දරුවා ලෙඩ. අනේ මේ දරුවට කියන දේ අහන්නේ. එළි වෙනකන් නිින්දක් නැහැ. හරි? මම නිදාගත්තේ නැහැ. මට හරි අමාරුයි කිව්වම දරුවට එන ප්‍රතිචාරය මොකද්ද? යහපත්ද අයහපත්ද? අනික් අයගෙන ප්‍රතිචාර. දැන් මේ බබා හම්බුණා කියන්නකෝ. හම්බෙලා මාසයයි එළි වෙනකන් නිින්දක් නැහැ. හරි? මෙයා ඇහැරිලා ඉන්නේ. බුදියන්නේ. හරි? කියලා දැන් අපි කියනවා. කිව්වහම දරුවට අනික් අයගේ හම්බෙන ප්‍රතිචාර මොනවාද? ඒවා එකක් තමයි එක කාරණයක් තමයි මේ යන්නේ සිටිවිලි. මේ සිටිවිලි හරි ප්‍රබලයි. මම දැන් ඇවිල්ලා හාමුදුරුවෝ මම එනකොට මගේ එනකොට හාමුදුරුවෝ කතා කරයිද දන්නේ හොයයිද දන්නේ අහයිද දන්නේ කියනකොට හාමුදුරුවෝ කෝල් එකක් ආවා. සිටිවිලි හරි ප්‍රබලයි. හරි ඒ නිසා මේ ඔබ මෙතන යවන සිටිවිලි හරි ප්‍රබලයි. ඒ නිසා දරුවට හැමතිස්සෙම යවන්න හොඳ සිටිවිලි. හරි හොඳයි මගේ පුතා. හරි හොඳයි. හරි කියන දේ අහනවා. දඟලන්නේ නැහැ. නිදා ගන්නවා. හැමතිස්සෙම විශ්වාසයෙන් දරුවව කරන්න. දරුවට මේ දේවල් කරන්න. කන්නේ නැහැ කියන්න එපා. කයි. ඇති මේක යාවා. පුළුවන් විදිහට කන්නේ. අඩුම ගානේ. නේ අන්න එහෙම ප්‍රතිචාර දක්වන්න. මොකද මේ යන්නේ එකක් තමයි අර චිත්ත තරංග ගමන් කරනවා. එතකොට දරුවට ඩැමේජ් වෙනවා. එක සිතිවිල්ලක් ඔයා හොඳ නැහැ කියලා සිතිවිල්ලක් දානකොට එක සිතිවිල්ලක් යනකොට චිත්ත තරංග යන කෝටියක් විතර. හරි ඒ නිසා ඒවත් දරුවට කන්ටැක්ට් වෙනවා සම්බන්ධ වෙනවා. එතකොට යාට එහෙම සිතිවිලි හිතන ගානේ ඒ දරුවගේ වටේටම තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ හැදෙන්නේ ඒ චිත්ත තරංග. මොකද මෙතන රූප සංස්ථාවෙන් අපු තරංග තියෙනවනේ. පේන්නේ ටීවී එක ඔන් කරපුවම channel එක ඔන්න පේන. අන්න ඒ වගේ තමයි අපිත් යවන තරංග තියෙනවා. ඒ තරංග ළමයට කන්ටැක්ට් කරනවා. ඒ නිසා දරුවන්ට පුළුවන් තරම් හොඳ සිතිවිලි මෙතනින් යවන්න. ඒකට හොඳම දේ තමයි අගේ කරන්න. ෂෝක් බබෙක් ලස්සනයි ඔයා. හොඳයි. හරි හරි ෂෝක් හරි ආදරේ හරි එහෙම කියන්න. අපි මේ පුංචි සතෙක් හදනවම ඒ සතත් ඒ විදිහමයි. සතුන්ට මේ ප්‍රතිචාර තියෙනවා. හරි. ඉතින් ඒ නිසා ඒ දරුවෝ විශේෂයෙන්ම දරුවන්ට
සතුන්ට වඩා මේ සෙන්සිටිව් නේද? බුද්ධිමත් මනසක් තියනනේ. ඒ නිසා දරුවන්ට පුළුවන් තරම් මෙතනින් යවන්න හොඳ සිතිවිලි. නෙගටිව් ඒවා යවන්න එපා. පුළුවන් තරම් පොසිටිව් මේ සිතිවිලි දරුවන්ට යවන්න. එහෙම දරුවන්ට යවනකොට දරුවෝ දඟ වුණාට ඒ දඟ සොඳුරුයි. හරි අපිට ජොලි. හරි අපිට හරි සතුටුයි දරුවගේ ඒ දඟකාරකම් වලට. සතුටු වෙන්න පුළුවන් දඟකාරකම් තමයි තියෙන්නේ. එපා කරන මේ චර්යාවන් දරුවෝ තුළ වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැමතිස්සම හොඳයි කියන එකේ ගේට්ටුවට නගිනවා කියලා හිතන්නකො. ගේට්ටුවට නගිනකොට ෂෝක් ගේට්ටුවට නගින්න පුළුවන් නේ. හැබැයි වැටෙනවා නම් පිටිපස්සේ ඉන්න එක වෙන කතන්දරයක්. හැබැයි ගේට්ටු ගහකට නගිනකොට සතුටු වෙන්න. මගේ පුතාට ගහකට නගින්න පුළුවන් කියලා. අද අඬ කඩා ගන්නේ. ෂුවර්. අද එකක් අතක් පයක් කඩා ගන්නවා. හරි කිව්ව ගමන් එකක් තමයි දරුවගේ පෞරුෂයට අපි ගහනවා. දෙවෙනි එක තමයි මානසිකව තරංගයක් යවලා ඉවරයි වැටියන් කියලා. හරි. ඉතින් එතකොට ඒ දරුවට ඒව බලපානවා. ඒ නිසා ඒ වගේ මම මේ පුංචි උදාහරණ කියන්නේ ඉතින් ජීවිත කාලෙ මේ අපි එකක් නෙමෙයි කියන්නේ ජීවිත කාලෙම ඔය වගේ දේවල් අපි යනකොට දරුවෝ ගොඩක් අයහපත් පැත්තට යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මෙතනින් දරුවන්ට පොසිටිව් දේවල් දාන්න. ඒ වගේම මහත්තයා නෝනා එයත් එහෙමයි. මගේ පුංචි අත්දැකීමක් කියනම් කෙටියෙන් නෝනා හිතුවා අද මහත්තයා බොනවා හොඳටම බොනවා. අපි ගිහලා කතා කරලා බොන එක නැවැත්තුවා. නවත්තලා ඉවරලා ඊට පස්සේ නෝනා හිතලා තියෙන නෝනා මේ කියන්නේ නෝනා හිතලා තියෙන මහත්තයාද බීලායිද දන්නේ නැහැ නිකමට හිතිලා. හරි හිතිලා. හිතුනට පස්සේ මහත්තයා දැන් එනවා හන්දියක් තිරේ හන්දියෙන් හැරෙන්න ඕන හැරෙන්න චුට්ටකට කලින් යාළුවෙක් ඇවිල්ලා ඕන් කොහමද සෙට් කරගෙන බොන්න. හරි. දැන් මේ ඊට කලිනුත් ඕන තරම් බොන්න අරක්කු ගෙනියනවත් ඒ කෙනෙක් හම්බෙලා. ඉතින් එතන ඒක මගේ අරලේ ඇවිල්ලා. නමුත් යාළුවෙක් ඇවිල්ලා ඉස්සරහට එනකොට යව යාළුවෙක් ඇවිල්ලා එයා ඇවිල්ලා කන්ටැක්ට් වුණා. හරියටම බෑ කියන්න බැරි තාත මොකක් හරි එකට ඇමුණුනාට පස්සේ බිව්වා. හරියටම ගෙදර යනකොට නෝන මහත්තයා බීලා. හරි. ඒ දරුවට විතරක් නෙමෙයි නෝන මහත්තයටත් මහත්තයා නෝනටත් හරියටම කන්ටැක්ට් වෙනවා. හරි. හැම දෙයක්ම එහෙමයි. හරි තව බොහෝ දේවල් තියෙනවා මේක වටේ කියන්න. හරි හැම දෙයක්ම ඒ නිසා හැමතිස්සෙම නෝන හැමතිස්සෙම මහත්තයාට පොසිටිව් දේවල් මහත්තයා හොඳයි. අපි උදාහරණ අනියම් සම්බන්ධතාවයක නෑ මගේ මහත්තයා අනියම් සම්බන්ධතාව පවත්තන්නේ නෑ. එයාට ඒක මතක් කරලා දෙන එක තමයි අපි එහෙම තිබ්බොත් කරන්නේ. උදාහරණයක් ගත්තම මම මතක් කරලා දෙන එකක් තමයි කරන්නේ. ඉතින් ඒක මතක් කරලා දෙන්න එපා ඔයාගේ හිතෙන්. නෑ මගේ මහත්තයා එහෙම නෑ. එයාට කට් වෙනවා එතකොට. මං කියන එක තේරෙන්නේ නැද්ද? මං කෙටියෙන් කියන්නේ කට් වෙනවා ඒක. එයාට අවශ්‍යතාවය තිබ්බත් වෙන කෙනෙක් එක්කලා සම්බන්ධ වෙන්න එයාට කට් කරනවා නෑ මගේ මහත්තයා එහෙම නෑ කියන ඔයාගේ තියෙන චිත්ත ශක්තිය නිසා. හරි. ඒතර අන්න ඒ වගේ සිතිවිලි වලින් ඔයාලා පෝෂණය වෙන්න කියන එකත් මම අවධාරණය කරනවා ඔයගොල්ලන්ට. ඒ නිසා හැමතිස්සෙම පොසිටිව් දේවල් මගේ මහත්තයා හොඳයි මගේ නෝනා හොඳයි. මගේ මහත්තයා ගෙදරට වියදම් කරනවා. හරි හිතන්න. මොකද මෙතෙන්ට ඇවිල්ලා අපි කියනවා නේ බෝධි පූජාවත් වල ප්‍රාර්ථනා කරන්නේ ඕකනේ. ඉතින් හැමද ගෙදරින් ඉඳන් ප්‍රාර්ථනා කරන්න. හිතින් ප්‍රාර්ථනා කරන්න. මගේ මහත්තයා හොඳයි. ඒත් ප්‍රාර්ථනාව. මගේ නෝනා හොඳයි. ඒකත් ප්‍රාර්ථනාව. ඒතර මෙතෙන් කොච්චර දුර තරංගය යවන්නේ තරංගය යවන තරමට ඒ ක්‍රියාවලිය ඉෂ්ට වෙනවා. මොකද මන්ත්‍රය තුන් පාරක් වතුරුත් දාන්නානේ මොකද වෙන්නේ කියලා නේ. මගේ නෝනා හොඳයි මගේ මහත්තයා නරකයි කියලා තුන් පාරක් වතුරුත් මොකද වෙන්නේ? හොඳම නැහැ. හත් පාරක් වැදුරුවොත් තව හොඳ නැහැ. 21 පාරක් වැදුරුවොත් තව හොඳ නැහැ. 108 පාරක් වැදුරුවොත් තව හොඳ නැහැ. නේද? ඔයාලා හිතන්න ඒක රිසල්ට් එක හොඳ වුණත් නරක වුණත් හම්බ වෙනවා. ඒ නිසා හැමතිස්සෙම හිතන්න පොසිටිව් විදිහට ධනාත්මකව හිතන්න උත්සාහ කරන හැම දෙයක් ගැනම. හරි සල්ලි නෑ කියලා හිතන්න එපා. හරි තියෙන එකෙන් ජීවත් වෙමු. එච්චරයි. සල්ලි නෑ කියලා කියන වචනයක් ගන්න එකක් හිත තරංග අනික ශබ්ද තරංග. දෙකම යනවා. ඒක දරුවන්ට පොසිටිව් දේවල් කියන එක හිතන්න කියන්න දෙකම. මොකද කියන එක මන්ත්‍රයක්. නේද? පිරිත් කියන මන්ත්‍ර මතුරුනා නේද? අපි ආශිර්වාද කරන. ඉතින් මේකෙන් හැමතිස්සෙම මෙතනින් යනවා ශබ්ද තරංග පොසිටිව් හොඳ දේවල්, යහපත් දේවල්. සල්ලි නෑ කියන වෙනුවට අපි තියෙන විදිහට ජීවත් වෙමු. හරි? අන්න එහෙම චේන්ජ් කරගන්න, වෙනස් කරගන්න. හරි හැමදේම හරි මම පුංචි උදාහරණයක් වෙයි හැමදේම එහෙම වෙනස් කරගන්න. ඒ වෙනස් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන ලෝකේ අපිට ලබා ගන්න පුළුවන් වෙයි. නැත්තම් අපිට ගොඩක් කොච්චර සල්ලි තිබ්බත් දුක් විඳින්න වෙයි. කොච්චර දේවල් අපිට තිබ්බත් දුක් විඳින්න වෙයි. ඒකෙන් මග හැරෙන්න නම් අපි මෙතර චුට්ටක් වෙනස් කරගන්න ඕන. ඉතින් දරුවන්ටත් එහෙමයි අපේ ජීවිතවලටත් එහෙමයි. හරි. චුට්ටකට ඇස් දෙක පියාගන්න.
චුට්ටකට ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන බලන්න. ඔයාගේ දුව පුතා මේ ලෝකෙට ඇවිල්ලා දනිපනි ගහලා ඇවිදලා දඟකාරකම් කරනවා. සෙල්ලම් කරනවා. බොහොම විනෝදෙන් හොඳට ජීවත් වෙනවා, හොඳට හැසිරෙනවා, කටයුතු කරනවා දකින්න හොඳට. ඔයාගේ හොඳ චිත්‍රයක් තියෙනවා බබා ගැන. අපිට අවුරුදු 2-3ක් කියලා. ඒ 2-3ක බබාව දකින්න ඔයා ඉල්ලන බබා, ඔයා බලාපොරොත්තු වෙන බබා, ඔයා සිහිනම වන බබා, ඔයාගේ ලෝකේ දරුවා හොඳට බලන්න. ඒ බබා ඔයා ඉස්සරහා දුවන පයින් නටන සෙල්ලම් කරන විදිය බලන්න. දැන් ඒ බබා ගැන පුළුවන් ද කියලා බන සතුටක් විඳින්න. සතුටක් විඳින්න. ඒ දඟකාරකම් නිසා hina වෙලා සතුටු වෙලා එයත් එක්කලා ඒ ජීවිතයට එකතු වෙන්න, ඒ ජීවිතේ විඳින්න පුළුවන් ද කියලා බලන්න. ඒ ජීවිතයත් එක්කලා ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. මොහොතක් දඟකාරකම් නැද්දේ සෙල්ලම් කරන මගේ දුව මගේ පුතා අර සතුටේ ජීවිතේ ගෙවන සුවසේ ජීවිතේ ගෙවන අත්තරම් පුතෙක් අත්තරම් වේ මට ඉන්නවා. මගේ ජීවිතය ජීවත් කරන, මගේ ජීවිතයට ශක්තිය දෙන මගේ පුතා ඉන්නවා, දුව ඉන්නවා මට. පුරතරේ දුව පයිද මගේ රත්තරන් පුතා රත්තරන් දුව මට රජෙක් මට රැජියක්. ඒ සිහින දකින්න මං හරි වාසනාවක් ආම්පා කෙනෙක් අම්මා කෙනෙක්. මට හරි සතුටුයි, මට හරි ආඩම්බරයි මගේ පුතා ගැන මගේ දුව ගැන මේ ලෝකේ එළිය දකින්න. මගේ ලෝකයේ ජීවිතයක් වුණු, මගේ ලෝකයේ ජීවිත ශක්තියක් වුණු මගේ රත්තරන් පුතා රජෙක් වගේ රජිනක් වගේ මේ ලෝකේ දවසින් දවස බැබලි ලෝකයේ දිනන හැටි ඉරක් වගේ හොඳක් වගේ මගේ ලෝකයේක මගේ රත්තරන් පුතා රත්තරන් දුව ඔයා වෙනුවෙන් ඔයා සඳහා මගේ මුළු ජීවිතේම මම මොහොතක්ම හැම තත්පරයක්ම මගේ පුතා වෙනුවෙන් මගේ දුව වෙනුවෙන්
ඔහොම මැස් දෙක පියාගෙන ඉන්න මොහොතක් පියාගෙන කුසේ ඉන්න පුතා දුව කවුරු වුණත් මේ ලෝකේ එළිය දැකලා හඳක් වගේ ඉරක් වගේ මේ ලෝකේ බැබලෙනවා අනිවාර්යෙන් බැබලෙනවා මේ ලෝකේ බැබලෙන පුතෙක් දුවෙක් මට ඉන්නවා පින්වන්ත පුතෙක් දුවෙක් මට ඉන්නවා මට හරි සතුටුයි මට හරි ආඩම්බරයි මං ගැන මගේ මුළු ජීවිතේම ඒ වෙනුවෙන්ම ඒ සඳහාම ගෙවන්න මට ලොකු ශක්තියක් තියෙනවා මොනතරම් බාධක මොනතරම් ප්‍රශ්න මොනතරම් ගැටලු මොනතරම් අභියෝග ආවත් ඒ හැම එකටම ශක්තිමත්ව මුහුණ දෙමින් මම මගේ ජීවිතය වගේම අපේ පවුලේ ජීවිතය වගේම මගේ දරුවන්ගේ ජීවිතය ශක්තිමත් කරන්න අනිවාර්යෙන් මට පුළුවන් මට විශ්වාසයි අද ඉඳන් මේ මොහොතේ පටන් මම නැවුම් ජීවිතයක් ලෙස අලුත් ජීවිතයක් ලෙස මගේ පවුල මම ආරම්භ කරනවා ඒ වගේම ආදරය සෙනෙහස උණුසුම එක්කලා ජීවත් වුණු ඒ ජීවිතය නැවතත් වැඩි කර අලුත් කරගෙන මම ජීවත් වෙන්න උත්සාහ කරනවා හිමීට අවධානය දෙන්න තමන්ගේ කකුල ගාවට කකුල් වලට අවධානය දෙන්න කකුල් දෙක හොඳට බිම තියා ගන්න පුළුවන් නම් හොඳයි කකුල් දෙක බිම තියලා කකුලට අවධානය දෙන්න ඊළඟ හොඳට ඇඟිලි බලන්න ඇඟිලි දිහා චුට්ටක් හිතින් බලන්න හොඳට ඇඟිලි දිහා හිතින් බලන්න හිතින් කියන්න හිතින් දකින්න හිතින් විඳින්න මගේ කකුලේ ඇඟිලි හරි පහසුයි සැහැල්ලුයි සුවදායකයි මාංශ පේශීන් අස්ථි නහර ඒ ඇඟිලි වල තියෙන හරි සැහැල්ලුවක් මේ මොහොතේ දැනෙනවා මට ඒ වගේ මගේ වලු කරෙන් පල්ලෙහා උඩුපතුල යටිපතුල මට හරි පහසුවක් දැනෙනවා සැහැල්ලුවක් දැනෙනවා හොඳට බලන්න තමන්ගේ හිතින් කකුල දිහාම අවධානය දෙන්න හොඳට කකුලට අවධානය දීලා ඉන්න එතකොට ඔබට වෙනසක් දැනෙයි ඒ උඩුපතුල යටිපතුල කකුලේ මාංශ පේශීන් හොඳට හිතින් බලන්න අස්ථි හොඳට හිතින් බලන්න නහර බහන් හොඳට හිතින් දකින්න ඒ හැම එකක්ම ඉතා සැහැල්ලුවක් සුවදායි බවක් සැනසෙල්ලක් වගේ මොකද්ද එකක් දැනෙනවා මට පුළුන් ගොඩක් වගේ කියලා දැනෙනවා මට මගේ දනහිස් වලින් පල්ලෙහා කකුල් දෙකේම මාංශ පේශීන් අස්ථි නහර හරි පහසුවක් සැහැල්ලුවක් සුවදායි බවක් දැනෙනවා වගේම නිකන් පුළුන් ගොඩක් වගේ කියලා මට දැනෙනවා ඒ පුළුන් ගොඩේ තියෙන පුළුන් රොදවල් නිකන් ඉහිරිලා විසිරිලා වෙම් වෙලා නිකන් වෙම් අයින් වෙනවා වගේ කියලා ඒකුත් මට දැනෙනවා මගේ ඉන ප්‍රදේශයේ කකුල් දෙකේම පල්ලෙහාට යනකම් මාංශ පේශීන් අස්ථි නහර හරි පහසුවක් සැහැල්ලුවක් සුවදායි බවක් දැනෙනවා පුළුන් ගොඩක පුළුන් රොදවල් ඉහිරෙනවා වගේ විසිරෙනවා වගේ වෙම් වෙනවා වගේ නිකන් මගෙන් ඈත් වෙලා අයින් වෙලා වෙම් වෙලා යනවා වගේ කියලා මට දැනෙනවා ඒ වගේ මගේ බඩ ප්‍රදේශයේ මාංශ පේශීන් නහර බහන් මහා බඩවැල් කුඩා බඩවැල් හරි පහසුයි වගේම මගේ කුස තුළ ඉන්න බබා සුවසේ නිදාගෙන ඉන්නවා වගේ පුළුන් ගොඩක් වගේ පුළුන් ගොඩේ තියෙන පුළුන් රොදක් වගේ මගේ කුස තුළ දැනෙනවා දැන් හරි පහසුවක් දැනෙනවා හරි සැහැල්ලුවක් දැනෙනවා හරි සුවදායි බවක් දැනෙනවා පුළුන් රොදක් තරහාගෙන ඉන්නා වගේ තමයි දැනෙන්නේ මගේ කුස මට කියලා නොදැනෙන තරම් පහසුවක් දැනෙනවා කිසි අපහසුයක් නැතුව මේ කුස ප්‍රදේශයේ ඒකත් හරි සැහැල්ලුවටපත් වෙලා ඒ පුළුන් රොදක් දූවිලි පොදක් වගේ ඔහේ විසිරලා යන තත්ත්වයට සැහැල්ලුවටපත් වෙනවා මගේ පපු ප්‍රදේශයේ මාංශ පේශීන් අස්ථි නහර සහ පපු කෝර අභ්‍යන්තරයේ තියෙන පෙනාව වර්ධයේ වැනි ඒවත් පුළුන් ගොඩක් වගේ ඊටාම සැහැල්ලුවටපත් වෙලා පවතිනවා කියලා මට දැනෙනවා සුවදායි කියලා දැනෙනවා හරි නිදහස් කියලා දැනෙනවා හරි සැනසිලිවන්ත බවක් දැනෙනවා හරියට පුළුන් ගොඩක තියෙන පුළුන් රොදවල් ඔහේ විසිරීලා යන්නාසේ මට දැනෙනවා
මගේ පිට ප්‍රදේශයේ මාංශ පේශීන් අස්ථි නහර බහන් හරි පහසුයි හරි සැහැල්ලුයි හරි සුවදායකයි. ඉතා සැහැල්ලුවට පත් වෙලා තින මගේ ශරීරය පුළුන් ගොඩක් වගේ පුළුන් ගොඩේ දින පුළුන් රොදවල් ඉහිරිලා විසිරිලා වෙන් වෙලා යනවා වගේ මගෙන් නිකන් ඈත් වෙලා යනවා වගේ මගෙන් අයින් වෙලා යනවා වගේ මගෙන් ගිලිහිලා යනවා වගේ කියලා මට දැනෙනවා. මගේ බෙල්ල උරහිස් අත් දෙක ඇඟිලි දක්වා මාංශ පේශීන් අස්ථි නහර බහන් හරි පහසුයි හරි සැහැල්ලුයි හරි සුවදායකයි පුළුන් ගොඩක් වගේ කියලා මට දැනෙනවා. ඒ පුළුන් ගොඩේ දින පුළුන් රොදවල් ඉහිරිලා විසිරිලා වෙන් වෙලා ඔහේ හුලගේ පා වෙලා යනවා වගේ කියලා මට දැනෙනවා. මගේ මුහුණ ප්‍රදේශයේ මාංශ පේශීන් අස්ථි නහර බහන් වගේම ඇස් දෙක කන් දෙක කට නාසය කම්මුල් නලල නිකට දෙතොල් පුළුන් ගොඩක්මයි පුළුන් ගොඩේ දින පුළුන් රොදවල් ඉහිරෙනවා වගේ විසිරෙනවා වගේ වෙන් වෙනවා වගේ ඉතහසියුම් පුළුන් රොදවල් බවට පත් වෙලා ඔහේ හුලගේ ගසාගෙන ඈතට යනවා වගේ කියලා සැහැල්ලුවක් මට දැනෙනවා. ඒ වගේ මගේ හිස් කබල අභ්‍යන්තරය මොළ ශෛල පවා මට දැනෙන්නේ පුළුන් ගොඩක් වගේ කියලා. ඒ පුළුන් ගොඩේ දින පුළුන් රොදවල් ඉහිරෙනවා වගේ විසිරෙනවා වගේ වෙන් වෙනවා වගේ මගේ ඇඟෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඈත් වෙලා ඔහේ ගමන් කරනවා ඔහේ උලක පාවෙනවා මේ හිස් අවකාශයේ බැහැරට යනවා. මට දැනෙනවා හරි පහසුවක් හරි සැහැල්ලුවක් හරි සුවදායි බවක්. ඒ සුවදායි බව තුල ඒ සැහැල්ලු බව තුල මගේ ජීවිතය බොහොම සතුටින් ගෙවන ජීවිතයක්. සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයක්. මට දැනෙනවා පුළුන් රොදක තියෙන පුළුන් රොදවල් ඉහිරිලා විසිරිලා ඔහේ යනකොට ඒ හිතට නැගෙනවා පුංචි සිතිවිලි. ඒ නිසා මට දැනෙන්නේ මං හරි සැහැල්ලු කෙනෙක් කියලා. හරි සුවදායි කෙනෙක් කියලා. හරි නිදහස් කෙනෙක් කියලා. ඒ සැහැල්ලුව සැනසෙල්ල නිදහස තුල මම මගේ ජීවිතේට අරමුණක් ඇති කරගන්නවා. ඉලක්කයක් ඇති කරගන්නවා. මේ ලෝකේ හොඳම හොඳ අම්මා වෙන්න හොඳම හොඳ තාත්තා වෙන්න මේ ලෝකේ වටින අම්මා වෙන්න වටින තාත්තා වෙන්න මට පුළුවන්. අනිවාර්යයෙන්ම අද ඉඳන් මේ මොහොතේ පටන් මම ඒ වටින අම්මා වටින තාත්තා මේ ලෝකේ සතුටින්ම ඉන්න ඊටාම සැනසෙල්ලෙන් ඉන්න සුවසේ ඉන්න මේ ලෝකේ එකම අම්මා එකම තාත්තා මට අනිවාර්යෙන් පුළුවන් ඒ සුවදායි බව තුල සැනසිරිවන්ත බව තුල ආදරය කරුණාව දයාව තුල ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න ආදරණීයම බිරිඳක් වෙන්න ආදරණීයම සැමියෙක් වෙන්න අද ඉඳන් මේ ලෝකේ මේ මොහොතේ පටන් අනිවාර්යෙන් මම හොඳ සැමියෙක් හොඳ බිරිඳක් හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් ඒකාන්තයෙන්ම අනිවාර්යෙන්ම හිමීට හුස්මක් ගන්න ඇස් දෙක පියාගෙන හුස්මක් ගන්න ඒ හුස්ම හිමීට පිට කරන්න ඒක පිට කරන්න හිමීට නැවත හුස්මක් ගන්න හොඳට ඒ හුස්ම පිට කරන්න නැවත ගැඹුරු හුස්මක් අරන් ගන්න පුළුවන් ප්‍රමාණය හොඳට කට ඇරලා ඒ හුස්ම පිට කරන්න හොඳට කට ඇරලා ඒ හුස්ම පිට කරන්න හිස් කරන්න හොඳට නැවත වතාවක් ගැඹුරු හුස්මක් ගන්න හොඳට ගැඹුරු හුස්මක් ගන්න කට ඇරලා ඒක පිට කරන්න හොඳයි එමෙහිට දැස් විවෘත කරන්න හරි අපේ මූලික වැඩේ මම හිතන්නේ අපහසුයක් නෑ ඔයගොල්ලන්ට මොකද අපි 11ට වැඩසටහන අවසන් කරන්න ඕන බොහොමත් ස්තුතියි ඔයාලට පහසු වුණත් අපහසු වුණත් දරාගෙන හිටියා ගොඩක් ස්තුතියි ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේට පින් දෙනවා
විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් අද ඊයේ නෙමෙයි වාර ගාණක් මේ වගේ වැඩසටහනක් කරන එක ලේසි නෑ ඔබට දැනෙනවා. ඉතින් මේ හැම දෙයකටම ලොකු කැපකිරීමක් කරලා උන්වහන්සේ ලොකු යෝධ ශක්තියක් මේ වෙනුවෙන් වැය කරනවා. ඒ ශක්තිය කොහොම අපිට දෙන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් දෙන්න තියෙන සයන්ස වහන්සේට පිං අපි හැමදෙනාම එකතු වෙලා මේ වැඩසටහන ඔබේ මේ සත්කාරය ඔබට මේ දීපු අවස්ථාව ඒ දෙන්න උර දීපු අපේ ස්වාමීන් වහන්සේට සාදුකාරයක් දීලා පිං අනුමෝදන් කරන්න.